එතකොට මම බිග් ගර්ල් කෙනෙක්වත් වෙලා නැහැ. ඒ මොන ලොකු අයගේ පත්තරයක්. මම ඉතින් ওই පත්තරේ හොරෙන් ගන්නවා. ලියුම් ලියලා තියෙනවා. අම්මෝ හොන්දට ලියුම් ලියලා තියෙනවා. හැබැයි මම ලව් affairs 7-8 වසරේදී වගේ පටන් ගන්න තියෙනවා. කරලා තියෙනවා. බත සාමාන්‍ය මිනිස්සුනේ හැමෝමනේ. ඒ එක්ස්පීරියන්ස් එකක් විතරයි ජීවිතේට ලැබෙන. අද ගෙදරට ආවම වාහනේ ඊළඟ පාන්දරට ආයි වාහනයක් ඇවිල්ලා මාව එක්කන් යනවා. ඒගොල්ලෝ මාව මං අද දක්න මාව යූස් කරා. එච්චරයි මට තේරෙන එකම දේ. මමත් ආසාවෙන් හිටියා හස්බන්ඩ් කෙනෙක් එක්ක ලස්සන ජීවත් වෙන්න. මගේ හැඟීම් දැනීම් කියන දේවල් ඔක්කොම මැරිලා ඉවරයි. මම මේ රූපයෙන් තමයි මං හම්බ කරන්නේ. මට ලෙඩක් හැදුණා මං හරි බයයි. ජීවිතේ මිනිස්සු විදිහට අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තු. ඉතින් පුද්ගලිකව මගේ බලාපොරොත්තුවක් කාලයක් තිස්සේ ඉදී තිබිච්ච බලාපොරොත්තුවක් අද දවසේදී මල්පල ගැන්වෙනවා. ඒක යථාර්ථයක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට මගේ නාලිකාව ඇතුලේ රමේෂ් ඩිසිල්වා YouTube නාලිකාව ඇතුලේ ආරම්භ කරන මේ පළවෙනි සම්මුඛ සාකච්ඡාව. ඉතින් මෙතන ඉඳලා අපි නාලිකාව ඇතුලේ විවිධ වැඩසටහන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම අපට ආරාධනා කරනවා මේ සම්මුඛ සාකච්ඡාවත් එක්ක මෙතනින් එහාට අරගෙන එන වැඩසටහන් හැම එකක් එක්කම එකතු වෙන්න. ඉතින් මේ පුද්ගලික වැඩවලට ගොඩක් වෙලාවට අපි සම්බන්ධ කරගන්න අපි ළඟින් ඉන්න අයනේ. අපිත් එක්ක හිතවත් අය, අපි ළඟින් ආශ්‍රය කරන අය. ඉතින් එහෙම කෙනෙක් සෞහෘද හදවතක් තියෙන මාත් එක්ක ගොඩක් සමීප කෙනෙක් එක්ක අද වැඩසටහන අපි මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් නිවේදිකාවක්, ඒ වගේම දක්ෂ ප්‍රසිද්ධ ජනප්‍රිය රංගන ශිල්පිනියක් අක්කේ බොහොම ආදරෙන් පිළිගන්නවා අමාවි සඳරු දනන්සූරිය. මල්ලි සඳරු අමාවේ දනන්සූරිය. සඳරු අමාවි දනන්සූරිය. අපි වැඩි පාවිච්චි කරන්නේ අමාවි දනන්සූරිය. ඇයි සඳරු කෑල්ල මොකද? ඒක දිග වැඩි. මම ස්ටේෂන් නේම ගැන මං ගැන ගුවන් ඒ වැඩ කරනකොට සඳරු කියලා තමයි හැමෝම කිව්වේ. හැබැයි අර ඒක ෂෝට් කරලා එතකොට ආරිස් කෙනෙක් විදිහට රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට එනකොට ඒක අමාවි වුණා. ඉතින් අර ගොඩක් අය අමා කියන නමෙන්නේ කතා කරන්නේ අර ෂෝට් කරලා සඳරුට වැඩි අමා ලං වුණා. ඉතින් ඒකෙන් අමාවි දනන්සූරිය කියන නම ඉස්සරහට ආවා. කියන ගොඩක් අය අමා කියලාත් කියනවා නේද? අමා කියලා තමයි ගොඩක් අය කියන්නේ. යාළුවෝ කියන්නේ. ඉතින් කතා කරේ ඔයාට ජීවිතය ගැන ටිකක් අපි කතා කරගන්න, දේවල් ෂෙයා කරගන්න, ඔයාගේ බලාපොරොත්තු ගැන, ඉතිහාසය ගැන, වෙච්ච දේවල් ගැන. ඉතින් එතකොට ලයිෆ් එක ෂෙයා කරගන්න පොඩි වැඩක් තමයි මේක ඇතුලේ යන්නේ. ඉතින් බොහොම ස්තුතියි මුලින්ම මේ මගේ ආරාධනය පිළිගෙන බලාපොරොත්තු නැතුව අර හිතවත්කමට තියෙන සහෝදරකමට වැඩසටහනට ආවට. ඉතින් අක්කි මෙහෙමයි. දැන් මම දන්නවා සහ හැමෝම දන්නවා ඔයා රංගන ශිල්පිනියක්. එතකොට නිවේදන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා. මම මුලින්ම අහන්නම් දැන් කාලයක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ මේ වැඩ කටයුතු දෙකම ඔයා බොහොම සමබරව කරගෙන යනවා ජීවිතේ. දැන් මේකෙදි මේ කටයුතු දෙකේදීම ඔයා මේ වෙනකොට ජීවිතේ ලබාගෙන තියෙන්නේ මොනවද? මේ නිවේදන ශාස්ත්‍රයේ සහ රංගන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරලා ජීවිතේට ලැබිලා තියෙන්නේ මොනවද ඔයාට? මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට කතා කරාට මල්ලි. මම වට හරි ආදරේ. අනිවාර්යයෙන්ම ලොකු කාලයක් තිස්සේ අපි දන්න හින්දා ඇත්තටම මං ගැන කතා කරන කියන්නේ විවිධ වැඩසටහන් වලට සහභාගී වුණා. මෑත කාලේ මං ගොඩක් ඒවට ගියේ නැහැ. ඒකට විවිධ හේතු තිබ්බා. හැබැයි ඔයා කතා කරනකොට මට නෑ බෑ කියන්න බෑ. හරි මල්ලි අපි දාගමු කියලා මම ආවා ඔයාට. ඉතින් ඔයාගේ වැඩේ කෙනෙක්ටනේ මාත් ඉස්සෙල්ලා කතා කරේ. ඉතින් ඔයාගේ වැඩේ සාර්ථක වෙන්න කියලා වැඩසටහන ආරම්භයේදී මම ඔයාට සුබ පතනවා. මේ වැඩේ ගොඩාක් සාර්ථක වැඩසටහනක් බවට පත් වෙන්න කියලා. ඉතින් ඔයා මට මගේ පළවෙනි ප්‍රශ්න විදිහට ඇහුවේ රංගන ඔයා විදිහට මේ සහ නිවේදන ශිල්පිනියක් විදිහට ලැබුණේ මොනවද කියද? ලැබුණේ මල්ලි මට මාව තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ යට තිබුණ කියන්නේ මාව යටපත් වෙලා තිබිච්ච මේ අමාවි කියන චරිතය මිනිස්සු අතරට ගියෙත් මගේ මේ රැකියාව කියන්නේ මේ වෘත්තිය නිසා මේ වෘත්තියට මම ආවේ කියන්නේ ගොඩාක් මම තමයි මගේ දක්ෂතාවය හඳුනාගත්තේ. මට කවුරුත් කිව්වේ නෑ ඔයා නිවේදිකාවක් වෙයි, ආටිස්ට් කෙනෙක් වෙයි කියන එක. මගේ බලාපොරොත්තු පුංචි කාලේ ඉඳලා යම් තැනක තිබ්බ මං කවදා හරි කියන්නේ මං හැදිච්ච වැඩිච්ච පරිසරයත් එක්ක මම කවදා හරි මේ තැනට යන්න ඕනේ කියන හැඟීමක් තිබ්බට කවුරුත් මාව ඒ තැනට ගෙනියන්න එහෙම එකක් තිබ්බේ නැති නිසා මම්ම හොයාගෙන ආපු ගමනක්. ඉතින් මෙතනදී මං ගොඩාක් ලැබපු දේවල් අතර එක්ස්පීරියන්ස් ජීවිතය අත්දැකීම් ජීවත් වෙන්න ඕන විදිහ සහ ජීවිතේ මේකයි කියන දේ රැකියාවක් තුලින්ම අපිට ඇත්තටම
හොයාගන්න පුළුවන් වුණා. අනේක විද හැල හැපීම් බාධක මැද්දේ ජීවිතයක් ගත කරගෙන යනකොට ගැහණියකට ශක්තිමත් වෙන්න ඒ ගැහණියකගේ දක්ෂතාවය කොයිතරම් වැදගත්ද කියන දේ ඒ දක්ෂතාවයෙන් කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද කියන දේ මම මේ රැකියාව තුළින් ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් මේ ජීවිතේ අපි සමහරු කැමති ගොඩක් වැඩ කරන්න. සමහරු කැමති නිදහසේ ඉන්න. මේ සමහර වෙලාවට පොඩි වැඩක් කරලා මාසෙට වේතනයක් ලබලා නිදහසේ ඉන්න කැමති. සහ මේ තමන්ගේ ස්වාමි පුරුෂයා මහත්තයා යමක් අරගෙන එනවා නම් මාසේ අන්තිමට ඒකත් එක්ක සොයයි වෙන්න කැමති. සාමාන්‍යයෙන් ඔයා කැමති කොයි විදිහටද? කියන්නේ කාර්ය බහුල වෙන්නද නැත්නම් පාඩුවේ ජීවිතය ගත කරන්නද කොහොමද? මං ආසයි පාඩුවේ ජීවිතය ගත කරන්න. කියන්නේ මාත් ආසයි මමත් ආසයි ගැහණියක් විදිහට ගැහණුකම තියාගෙන පිරිමියෙක් වගේ නැතුව ඉන්න. හැබැයි මට එහෙම කරන්න බෑ. මම පොඩි කාලේ ඉඳලා සිහින දැක්ක දෙයක් තමයි චූටි කාලේ ගැන මම තේරෙන කාලේ අපිට තේරෙන කාලේ සිහින දැක්ක දෙයක් තමයි කවදා හරි ලස්සන පෞල් ජීවිතයක් හදාගෙන ළමයි හදාගෙන මහත්යාගෙන් මට ලැබෙයි මේ දේවල් ලැබෙයි මට ආදරය කරයි මට ගෙනල්ලා දෙයි අඳින්න ගෙනල්ලා දෙයි කනද ගෙනල්ලා දෙයි ඒ වගේ දේවල් හිතපු කෙනෙක් මම. හැබැයි ඔය කිසි දෙයක් ලැබුණ නැති තැන මට තේරුම් ගන්න සිද්ධ වුණා නෑ කාගෙන්වත් නෙමෙයි අපි ජීවත් වෙන්න අපිමයි. මම කාර්යබහුලයි. මට කාර්යබහුල වෙන්න වුණා. මට පිරිමියෙක් හා සමානව මගේ ජීවිතේ ඉදිරියට යන්න සිද්ධ වුණා. දැන් අදටත් මමමයි මාව බලාගන්නේ. මගේ පවුල බලාගන්නේ මගේ දරුවෝ බලාගන්නේ මමමයි. මට කාගෙන්වත් උදව් නැහැ. මං හැමෝටම උදව් කරනවා. හැබැයි ඒ ශක්තිය මට ලැබුණා. මම ඒ ශක්තියට මාරම ආදරේ. මම කොහෙන්ද මන් දන්න අර ගැහණියෙකුට තියෙන ගැහණුකමට වඩා ගියපු එහා ගිය ලොකු ශක්තියක් මට තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා දිහා බැලුවම ඔයාගේ මූණ දිහා බැලුවම අර ඒ තියෙන ස්වරූපයත් එක්ක හිතන්න බෑ ඔයා මෙච්චර මේ ශක්තිමත්ව තනියම ගමනක් යන්න උත්සාහ කරන සහ යමින් ඉන්න කෙනෙක් කියන එක පිළිබඳව මොකද මිනිස්සෙක් පිටින් බලලා අපිට තීරණ කරන්න බෑනේ. ඉතින් මේ සාමාන්‍යයෙන් අර කාර්යබහුල වෙනකොට අපිට ටිකක් අර තියෙන ප්‍රශ්නත් අමතක කරන්න පුළුවන් කමක් තියෙනවනේ නේද? ප්‍රශ්න අමතක කරන්න පුළුවන් වගේම මල්ලි මේ කාර්යබහුල වෙනකොට කාර්යබහුල වෙන්න ඕනේ. මොකද මට කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අද කියන්නේ අද වැඩ කරොත් තමයි මට හෙට දවස ගැන හිතන්න පුළුවන්. ඔයා දන්නා අපේ ආටිස්ලා විදිහට අපේ ආරම්භයක් දුකත් අවසානයක් දුකත්. කලාකරුවන්ට එහෙම අපිට පෙන්ෂන් එකක් නැහැ අපිට ඉන්ෂුරන්ස් එකක් නැහැ අපි හම්බ කරගත්තොත් අපි කනවා කියන තැන තමයි අපි ඉන්නේ. ඒතර අද ගෙදර හිටියොත් මට අපරාධේ. ඒතර හෙට දවස මම කොහොමද? ඒ හින්දා මට කොහොමත් කාර්යබහුල වෙන්න වෙනවා. මට අපිට පුළුවන් සීමාවක් තියෙනවා. මොකද හඬ වයසට යන්නේ අපි හඬ කැවුම් ශිල්පිනියක් විදිහට කරගෙන යන්න පුළුවන්. නමුත් තව ලොකු ජෙනරේෂන් එකක් පිටිපස්සෙන් එනවා. අපි වයසට යනවා. එතකොට ලොකු තරංගයක් තියෙනවා. සහ මේ ජීවත් වෙනකම්ම වැඩ කරන්න වෙන වෘත්තයක් තෝරගෙන තියෙනවා. හරි. ඉතින් මේ නිකන් ආරම්භයක් විදිහට මම ওই කතන්දර ටික ඇහුවේ මේ කොහොමද දැන් මේ රංගන ශිල්පිනියක් වෙන තැනට එනකන් අපි පොඩ්ඩක් කතා කරමුද කොහොමද අක්කගේ ගම් පළාත කොහෙද මේ සහ පුංචි කාලේ ගැන පොඩ්ඩක් විස්තර ටිකක් මම කැමතියි දැනගන්න. මොකද මම වැඩසටහන අරගෙන යන්න හිතන් ඉන්නේ මේ විදිහට. මොකද විවිධ ආකෘති වැඩසටහන් තියෙනවානේ. අපි මෙතනට එන රංගන ශිල්පීන් හෝ වේවා ඔබ මම ආදරය කරන පිරිසගෙන් මම බලාපොරොත්තු වෙන්නේ පුංචි කාලේට ගිහිල්ලා ඊට පස්සේ ජීවිතේ මේ තරුණ කාලේ මධ්‍ය වයසේ කොහොමද ගත කරේ කියන එක සහ ඉස්සරහ බලාපොරොත්තු ගැන කතා කරන්න. අක්කගේ කොහොමද මේ ගම් පළාත පුංචි කාලේ කොහොමද ගත වුනේ පොඩ්ඩක් අපි මතකයේ ආවර්ජනය කරමු. පුංචි කාලේ මගේ පුංචි කාලේ ආරම්භ වෙන්නේ මගේ ගම බදොල්ල ලුණුගල කියන සුන්දර ගම්මානයක්. හරි සරල අවශ්‍යතා තියෙන මිනිස්සු ජීවත් වෙන කුෂකර්මාන්තයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න ගමක්. මගේ ගෙදර තියෙන්නේ මල්ලේ කන්දක් උඩ. පාරෙන් බහලා කිලෝමීටරයක් විතර කිලෝමීටර් එකමාරක් දෙකක් විතර පයින් යන්න ඕනේ ගෙදරට. ඔව් හරි ලස්සනයි. අද හිටියනම් මම එතන මම YouTube කරනවා. ඒ තරම් ලස්සන වේව් එකක් තියෙන. පාරේ උඩට ගියාම ගෙදරට පල්ලා පේන මාර ලස්සනට. මං චූටි කාලේ මේ මල් හිටවල මගේ ගෙදර පාරාදේශයක් වගේ මම සීතලයිද සීතලත් ඒක සීතලත් තියෙන රස්නත් තියෙන හැබැයි මගේ ගෙදර කඳු ගැටයක් මොදුනේ තිබ්බේ මගේ පුංචි කාලේ අර ගොඩාක් අර හැමදේම සර්ව සම්පූර්ණ පුංචි කාලයක් කියලා නැහැ මට තිබ්බේ හැබැයි මගේ පුංචි කාලේ අනිත් ළම දැන් ඉන්න ළමයිට වඩා හරි ලස්සනට ගෙවිලා ගියා
මගේ අම්මා තාත්තා මගේ අනිත් සහෝදරයෝ තුන්දෙනාත් එක්ක මාව මගේ ගමේ තියලා හරි මම නැවතුවා හරි කොහොම හරි තාත්තගේ ගමට එනවා විස්සාවෙලට. එතකොට මේ කවුද අම්මයි තාත්තයි? මගේ සහෝදර තුන්දෙනෙක් කියන මල්ලලා දෙන්නයි අයියයි. ඔයා තමයි එකම ගැහණු ළමයා. ඉතින් ලොකු ප්‍රශ්න ගැටලු අර්බුද ගෙදර තියෙන්නේ නැති. එහෙම අර්බුද ගැටලු ප්‍රශ්න ගැටලු මම දන්නවා. ඒක මම සමහර වෙලාවට ගොඩක් දේවල් මට ලොකු මතකයක් නැහැ පොඩි කාලේ මම තනියම ගියපු කෙනෙක් චුටි කාලේ. මගේ පවුලේ හිටියේ මාමයි, ලොකු අම්මයි, ආච්චම්මයි, ආතයි. එතකොට ඒ කාලේ මට ඇත්තටම අපේ මාමා හරි මේ ඉතිස්සරයි. ඉතින් එයා මම දන්න මට ලොකු කියන අවුරුදු මං කියන එක වසරේ ඉඳලා 5 වසරට යන කාලේ කියන මගේ ළමා කාලේ සුන්දරම ළමා කාලේ නෝක. හැබැයි මට අල්ලපු ගෙදරටවත් යන්න දුන්නේ නැහැ. අපේ ගෙදර ඉන්න ගොඩක් හරක් බල්ලෝ පූසෝ. ඉතින් අපි ගොවි ගයක් නේ. ඉතින් මම ඉස්කෝලේ අරින්න එකමාරට නම් මම දෙකට ගෙදර එන්න ඕනේ නැත්නම් අර හරක්ට ගහන කැවිටක් තියන් ඉන්නේ මට ගහන්න පොඩි කාලේ. හැබැයි ඒක මං අද වෙනකොට මං දුක් වෙන්නේ නැහැ මල්ලේ. මං කොහොම හරි ක්‍රමානුකූලව තනිකමට හැඩ ගැහුණා. මට අල්ලපු ගෙදරටවත් මට යාළුවා ආශ්‍රය කරන්න දුන්නේ නැහැ. හැබැයි ගෙදර ඉන්න පරිසරයේ ඇතුළත ඒගොල්ලන්ට මාව ගානක් නැහැ. මම ගස් උඩත් ඉන්නවා, කුඹුරෙත් ඉන්නවා, ඇලෙත් ඉන්නවා, දොලෙත් ඉන්නවා, වෙලෙත් ඉන්නවා, කොහෙත් ඉන්නවා මම ඔහේ ගත කරනවා. ගෙදරට ආවම මගේ සෙල්ලම් බඩුව, මගේ බල්ලෝ පූසෝ ටික. මං මල්ලේ අදටත් කියන්නේ මම එක සෙල්ලම් බඩුව මං හරීම අර පරිස්සම් චුටි කාලේ. එක ඇඳුමක් සමහර මං අවුරුදු 2-3ක් අඳිනවා. ඒක සෙල්ලම් බඩුව මං කියන්නේ මං අනිත් පරම්පරාවටත් ගෙනාවා. ඒ වගේම හරි අර පිරිමැස්මින් ජීවත් වෙච්ච කෙනෙක් පොඩි කාලේ මට ලොකු අවශ්‍යතාවක් තිබ්බේ නෑ. මේ චුටි කාලේ ඉතින් මං පාසල් ගිහිලා කියන්නේ ඉස්කෝලේ ගිහිලා පාසල් තියෙන මිශ්‍ර පාසල් 3කටත් බාලිකා පාසල් 3කටත් ගිහිලා තියෙනවා. පාවසර ශිෂ්‍යත්වයෙන් පස්සේ මහාමායා නුවර මහාමායා බාලිකා විද්‍යාලයට විශාඛ බාලිකා විද්‍යාලය කුඩා කුසුම් බාලිකා විද්‍යාලයටත් මම ගිහිලා තිනවා. අනිත් ඒවා මිශ්‍ර පාසල්. ඉතින් ළමා කාලේ හරි අර සුන්දරයි කියලා කියන්නේ මම ස්වභාව දහමත් එක්ක ජීවත් වුණ කෙනෙක්. මට යාළුවෝ කවුරුත් නැති නිසා මට තිබ්බේ ගස් කොළන් තමයි මල්ලේ මගේ ජීවිතේ යාළුවන්ට. මම කතා කරන්නේ අපේ ගෙදර කන්දක් උඩනේ. කන්ද පල්ලෙහා ලස්සන වීව් එකක් තියෙනවා. ওই වීව් එකේ තියෙන තන්නිකර කෝපි පැල. ඒ කෝපි පැල තමයි මගේ යාළුවෝ. මම ඒගොල්ලන් ඒක තමයි කතා කරන්නේ. ගෙදර ලොකු අක්කරයකට වඩා ලොකු වත්තක් තියෙනවා. ওই වත්ත පුරාම තියෙන පළතුරු පැල. ඒ පළතුරු ගස්, පේර ගසුත් මගේ යාළුවෝ. අඹ ගසුත් මගේ යාළුවෝ. දොඩම් ගසුත් මගේ යාළුවෝ. මට යාළුවෝ නැහැ. හැබැයි අරගොල්ලොත් එක තමයි මම කතා කරන්නේ. ඉතින් පොඩි කාලේ මගේ ජීවිතේ ගෙවුනේ තනියම. එතකොට මේ අවිස්සාවෙල්ලට එන්නේ වයස කීයද? අවිස්සාවෙල්ලට එන්නේ එතකොට අපේ අම්මා විදේශගත වෙලා හිටියා. මටත් ආසෙ තුන මගේ සහෝදරයොත් එක්ක ඉන්න ඕනි කියලා. මම අවිස්සාවෙල්ල ගෙදරට එන්නේ මං අවුරුදු 10 වසරදී වගේ පොඩි කාලේ මං හිටියේ. මං ආයි යනවා මගේ ගමට. මට ඒ පරිසරේ මට හරි ගියේ නැහැ. හරි. එතනින් එහාට ගියාම දැන් කොහොමද මේ ආසාව එන්නේ? කියන්නේ රංගන ශිල්පිනියක් වෙන්නද, නිවේදන ශිල්පිනියක් වෙන්නද? දැන් මේ ඉන්න ශේෂ්ත්‍රයට පිවිසුනේ කොහොමද කියන එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඉන්න ශේෂ්ත්‍රයට කියන්නේ මට පාසලෙන් තමයි මට ලැබෙන්නේ ආభాෂය. මම හරි දක්ෂ ළමයෙක්. ඉස්කෝලේ යන කාලේ මම කතික වලට හරිම දක්ෂයි. පද්‍ය රචනා වලට හරිම දක්ෂයි. ඉතින් අපේ ඉස්කෝලේ තියෙනවනේ සාහිත්‍ය තරඟ. එතකොට මට මතකයි ඒ දවස්වල කුමාරතුංග මුනිදාස ගුණානුස්මරණ තරඟාවලිය කියලා තිබුණා තරඟාවලියක්. ඒකට මම මෙහෙම පොලිටිෂියන්ස් ලාගේ නම් කිව්වට කමක් නැහැ නේ. විජමු ලොකු බණ්ඩාර මහත්මයා ඒ දවස් එකල ඒ කාලේ තරඟයක් තිබ්බ. ඉතින් ඒකෙම මම ජයග්‍රහණය කරා. ඊට පස්සේ රංජිත් සිම්බලාපිට මහත්මයාගේ තරඟාවලියක් ඒ කාලේ තිබුණා. ඒකෙනුත් මම ජයග්‍රහණය කරා. කතික වලින් මම හොඳ තැනකට ආවා. ඊට පස්සේ මට පාසලෙන් කිව්වා මෙයා ඌව ප්‍රජා ගුවන් විදුලියට එක්කන් යන්න. මෙයාට හොඳ තැනක් තියෙනවා. ඒතනින් තමයි ඌව ප්‍රජා ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ. හැබැයි කවුරුත් දන්න දැන් අපේ පවුලේ කට්ටිය දන්න මෙයාට කොච්චර දක්ෂතාවය තිබුණත් මෙයා මේකට ගෙනියන්න ඕනේ කියලා ඒගොල්ලන්ට එහෙම හැඟීමක් තිබ්බේ නැහැ. මගේ පාසලෙන් තමයි ඒගොල්ලෝ එක්කන් ගිහලා මට අවස්ථාවක් ලබා දීලා එතනින් මාව හඳුන්වලා දෙන්නේ ගුවන් විදුලි සංස්ථාවට. මම මතක අජන්තරණ සිංහ සර්, සුනන්ද මහේන්ද්‍ර සර්, ඒ සර්ලා එතකොට හිටියා. ඒ කාලේ මේ මට තියෙන බලාගෙන ඉන්න අපි ගිහිල්ලා. මල්ලේ රැට බස් එකේ නගිනවා. කොළඹට එනවා. ඊට පස්සේ කොළඹට ඇවිල්ලා යුනිෆෝම් එක පිටින් තමයි ඉන්න දෙන්නේ. අපිට සල්ලි දෙන්නේ නැහැ නේ චුටි කාලේ. ඉතින් බලන් ඉඳලා ආයි කෝච්චිය නගිනවා රැට. අනිත් ඉස්කෝලේ යනවා. එතකොට ඔහොම තමයි මේ පොඩි කාලේ මම මේ ශේෂ්ත්‍රයට එන්නේ. ඉතින් ඒ ආවත්
සමහර වෙලාවට ඒ මග හැවරුවේ කියන්නේ මට ලියුම් එනවා ගෙදරට මෙයාව මේ එවන්න ඔඩිෂන් වලට එවන්න මෙයාව මේ ඒවට එවන්න කියලා. හැබැයි කවද එහෙම මගේ ගමේ අය දීලා නැහැ මට මගේ ලියුම්. මොන හේතුවද කියලා මට ඒ දවස් මං පොඩිනේ මට තේරෙන්නේ නැහැ නේවා. ඉතින් අර එහෙම අවස්ථාවල් ගොඩාක් නැති වෙච්ච අවස්ථාවල් තිබ්බා. හැබැයි ඇගේ තිබ්බා මං කොහොම හරි මට මේක තමයි හරියන්නේ කියලා. ඒක මං කොහොම හරි පසු කාලීනව සැබෑ කරගත්තා. ඔව්. එතකොට දැන් සාමාන්‍ය පුංචි කාලේ දිහා බැලුවම සාමාන්‍යයෙන් වාගේ පාසල් අවධිය දිහා බැලුවම දැන් ආයෙත් හැරිලා බලනකොට ඒ කියන්නේ වාට එහෙම සතුටු වෙන්න පුළුවන්ද සම්පූර්ණ කාලේ දිහා බැලුවම නැත්නම් වාට යම් කලකිරීමක් තියෙනවද ඒ අවධිය දිහා බැලුවම? පාසල් කාලේ කියන්නේ පුංචි කාලේදී මට දුකක් නෑ මල්ලේ. දුකක් නැහැ කියන්නේ මට සතුටකුත් නෑ. මම තනියම ජීවත් වෙච්ච කෙනෙක්. මට මගේ ඇඳුම් ටික පවා මම හදාගත්තා. මට ඉස්කෝලේට යන්න පොත්පත් ටික ඕන කරත් මට මතකයි මම තමයි කොහොම හරි හදාගන්නේ. මං මුලින්ම උපයපු ගාන රුපියල් 150ක් ජයමංගල ගාථා කියලා මගේ යාළුවෙක්ගේ. එතකොට මට ලොකු ශක්තියක් ආවා. මෙතනින් සල්ලි හම්බුණා මේකෙන් මම දෙයක් කරගත්තා නේ කියන හැඟීමක් ආවට පස්සේ මම ඇත්තටම මට එතකොට ලොකු අර බලාපොරොත්තුවක් තිබ්බා අපිට මට පුළුවන් දෙයක් කරන්න කියන දේ හැඟීමක් ආවා. ඉතින් මම ඊට පස්සේ ඒ කාලේ දිහා බලනකොට ලොකු දුකක් නෑ කියන්නේ එක අතකින් ළමා කාලේ වින්දා. මං තනියෙන් හරි කොහොම හරි අඬලා හරි වැළපිලා හරි මගේ ළමා කාලේ මම විඳලා තියෙනවා. මං කාටවත් කිසිම කෙනෙකුට දොස් කියන්නේ නැහැ. ඒක මට දොස් කියන්නත් බෑ. ඉතින් අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන හැටිනේ. හැබැයි අවුරුදු 18න් පස්සේ ජීවිතේ මගේ සතුටක් කියන්නේ මං කියනම ජීවිතේ ඒ අවුරුදු 18න් පස්සේ ජීවිතේ නොලැබුණා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. අපි ඒ ගැන කතා කරමු. ඒකට හේතු සාධක තියෙන දේවල් පිළිබඳව අපිට ලියාගෙන යන්න පුළුවන් වෙයිනේ. දැන් ඔය මේ පොඩි සාමාන්‍ය දෙයක් නේ ගෑනු ළමයෙකුට සහ ලස්සන ගෑනු ළමයෙකුට ඔය පාසල් අවදී ඇති වෙන ප්‍රේම සම්බන්ධතා ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවද? මුණ දීලා තියෙනවද? කොහොමද තියෙන්නේ? අපොයි තිබ්බා. මට ගොඩාක් ප්‍රේම සම්බන්ධතා තිබ්බා. මන් දන්නේ ඒක කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වුණාද කියලාවත් මම දන්නේ නැහැ. කියන්නේ මම ලස්සනයි කියලා කියනව නෙමෙයි. මොකද්ද ආකර්ෂණයක් මගේ තිබ්බා. ඉතින් මගෙන් අහනවා කට්ටිය. ඒතර මම අහන සමහරවල්ලාට අහන හැමෝමත් එක්කත් යාළු වෙනවා. අද යාළු වෙච්ච කෙනා හෙට ඒ ෆෑක ඉවර වෙලා තියෙන්නේ මොකද්ද කියලාවත් මම දන්නේ නැහැ. එහෙම ඉවරත් වෙලා. පාසල් ප්‍රේමය ගැන කතා කරොත් හරි සුන්දරයි. ඒ කවදාවත් ළඟට ගිහිල්ලවත් දැකලවත් එහෙම පාසල් ප්‍රේමයක් තිබ්බේ නැහැ. දැන් ඈතින් ඉඳලා බලලා දැන් මම දකිනවා ගහක් ළඟ ඉඳලා බලලා යනවා. එතකොට ලියුමක් දෙනවා. ඒ ලියුමේ ලස්සනට අපි ලියලා තියෙනවා. ඕක තමයි පාසල් ප්‍රේමයේ තියෙන සුන්දරත්වය. තරහක් නැහැ, වෛරයක් නැහැ, හමුවීමක් නැහැ. දැන් කාලේ වගේ රූම්ස් යන්නේ නැහැ. ඉතින් ඒ පාසල් ප්‍රේමය ගැන මගේ කියන්නේ ඒකත් හරි සුන්දරයි. කියන්නේ ගුටිත් කාලා තියෙනවා. ලියුම් අහුවෙලා ගුටි කාලා එහෙමත් තියෙනවා. හැබැයි හොඳට ඉගෙනගෙනත් තියෙනවා. නමුත් ලියුම් ලියලා තියෙනවා. අම්මෝ හොඳට ලියුම් ලියලා තියෙනවා. මට හොඳට ලියන්න පුළුවන් නේ. මට පද්දේ අකුරෙන් ලියලා තියෙනවා බෝල අකුරු ලස්සන වුණත් ගැලපුම හරි ලස්සනයි. මොකද මට හොඳට පද්දේ රචනා පද්දේ මේ කවි එහෙම හොඳට ලස්සනට ලියන්න පුළුවන්. ඒ කාලේ මම දන්නේ මම ගොඩාක් පොත් කියවන කෙනෙක්. මට මතකයි අපේ මාමට ලයිබ්‍රරි එකක් තිබ්බා. ඒ පොත් මම හැම එකම කියවනවා. මට ලස්සනට ලියන්න පුළුවන්. ඉතින් මම අර ලියුම් වලට ලස්සනට ලියන ඔය සබද කියලා ඒ කාලේ පත්තරයක් තිබුණා. ලොකු අයගේ පත්තරයක්. මම ඉතින් ওই පත්තරේ හොරෙන් ගන්නවා. මේ වැඩසටහන අපේ යාළුවෝ බැලුවොත් ඒගොල්ලෝ දන්නවා. ඕකේ ලස්සන කවි තියෙනවා. මම ඒ කවි අරන් තමයි අර ලියුම් වල ලියන්නේ. හරි ඒ වුණාට මට අද මතක් වෙනකොට දැන් මේ වැඩසටහන සමහර වෙලාවට ඒ අයත් බලාවේ. ඉතින් ඒ කාලේ අපේ හරි සුන්දරයි අනේ. ඉතින් අදට මම හිතන්නේ ලියුම් ලියලා සහ ෆෝන් එක දෙකම යූස් කරපු අවසන් පරම්පරාව තමයි මේ අපේ පරම්පරාව මම හිතන්නේ නේද? ෆෝන් එකකුත් එහෙම ලොකුවට තිබ්බේ නැහැ. අපේ ගම මල්ලේ ටිකක් දුෂ්කර ගම්මානයක්. ඔය ඒ ලොකුවට ෆෝන් යූස් වෙන්නේ නැහැ. ස්කෝල් ළමයි ෆෝන් ගෙනියන්නේ. ඇත්තට මට ෆෝන් එකක් තිබුණේ මම A levels වලට ආවට පස්සේ තමයි ෆෝන් එක තිබ්බේ. හැබැයි මම love affairs 7-8 වසරේදී වගේ පටන් අරන් තියෙනවා. එන්න මේ කියන්නේ මන් දන්නේ ඒක නෑ හරි සුන්දරයි. ඒක කවදාකවත් අර හිමි කර ගැනීමක් අහිමි වීමක වේදනාවක් වත් ඒ තැන්වල අර හිතට දැනිච්චම තැන් තිබුණාද? මට කියන්නේ අරයා කියන්නේ නම ගම නෙමෙයි. එහෙම
දැනිච්ච තැන් තිබුණා. දැනිච්ච තැන් තිබුණා. මම මේක කියන්නම්. එතකොට මම බිග් ගර්ල් කෙනෙක්වත් වෙලා නැහැ. එතකොට මේ මට මතකයි මගේ පළවෙනි ආදරේ යා මට gift එකක් දුන්නා. මේකේ මට එතකොට තින්ත පෑනක් තියෙනවා. තින්ත පෑනයි පොත් හතරයි මේ මොන හරි චොක්ලට් එකකුයි. මට ඒ ආදරේ දැනුණා කියන්නේ එහෙම ලොකු දැනීමක් නෙමෙයි. ආනේ යා gift එකක් දුන්නානේ. එහෙම එකක් මට හැඟීමක් තිබ්බා. නමුත් අර ගැඹුරට දැනෙච්ච කිසිම ආදර කතාවක් ඒ තැන්වල තිබ්බේ නෑ. මතක් වෙලා ඒගොල්ලන්ගේ හැමෝගෙම නම් මට මතකයි. සහ මේ පහුකාලීන මේ දුරින් හරි දැකලා තියෙනවද? ඔව්. දැකලා තියෙනවා. කතා කරලා තියෙනවා. කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ සමහරවල් දැන් අපි Facebook කරා ඊට පස්සේ ඉතින් මැසේජ් කරලා තියෙනවා නේ දැන් ඔයා ඉන්න තැන හරි සතුටුයි. ඉතින් ඒ දවස්වල මං කියනවා ඒවා එහෙම තමයි. ජීවිතේ හැටි එහෙම තමයි. දැන් අර පොඩි දාර්ශනික විදිහට දැන් ඒවා කතා කරනට ඉස්සර එහෙම ලොකු හැඟීම් තිබ්බේ නෑනේ ඒවා පටන් ගත්තා ඉවර වුණා. එච්චරයි. ඒවත් එක්කම ජීවිතය ගත කරන්න තිබුණා නම් ඒ සුන්දරත්වයත් එක්කම යන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද සමහර අවස්ථාවලදී? මොකද මේ සංකීර්ණත්වයට ඇවිල්ලා ජීවිතයේ යම් දේවල් එක්ක ඇති වෙන ප්‍රශ්න දිහා බැලුවම සමහර විට හිතෙන්නේ නැද්ද ඒ ජීවිතත් එක්කම ගමට වෙලාම ජීවිතය ගත කරා නම් හොඳයි කියලා සමහර අවස්ථාවලදී හිතෙන්නේ නැද්ද? නෑ. මට ඕනේ වුණේ මට මගේ කියන පිරිසකින් අයින් වෙන්න. මන් දන්නේ මගේ ගම මං ආසයි අදටත් මං හරි ආසයි ගමට ගිහලා පොඩි වෙලාවක් හරි ඉඳලා එන්න. ඒක දැන් මේ කාර්යබහුලත්වයත් එක්ක යන නෑ. ඒ අයගෙන් වෙන් වෙච්ච එක එහෙම මට චේතනාවක් එන්නේ නැහැ. ඉතින් මෙහෙට ආපු එක හොඳයි කියන එක තමයි තියෙන්නේ. يعني මෙහෙට ආවට පස්සේ තමයි ජීවිතේ හොයාගෙන යන්න පුළුවන්. ජීවිතේ හොයාගෙන යන්න පුළුවන් උනේ. ජීවිතේ කියන්නේ මේක කියලා අත්දැකීම් එන්න පටන් ගත්තේ මෙහෙට ආවට පස්සේ. එහෙ හිටියනම් සමහර විට ඉතින් අර සාමාන්‍ය ගැහණියක් විදිහට මම ඉඳී. සහ ඔයාගේක එතකොට ඔයත් එක්ක ළඟින් ආශ්‍රය කරපු يعني ගැහණු මිතුරියන්. ඒ අය කොහොමද අද වෙනකොට මොන වගේ තැන්වලද ඉන්නේ? එතකොට ඔයාට ඒකෙන් බලන්න පුළුවන් ඔයා දැන් අද ඔයා කොළඹට ඇවිල්ලා ඔයා ඉන්න තැනත් එක්ක يعني ඒ අයගේ ජීවිත කොයි විදිහටද ගත වෙන්නේ කියන එක ගැන අපිට යම් අදහසක් ගන්න පුළුවන්ද කොහොමද? මල්ලේ මට ජීවිතේ යාළුවෝ නැහැ. මම පාසල් කීපයකට ගිහිලා තියෙනවා. එක පාසලක් තමයි අවුරුදු 3ක් වගේ හිටියේ. ඒ අය කතා කරනවා දැන් සමහර වෙලාවට මම අදටත් හොයන හොඳ යාළුවෙක් කවුද කියලා. ඒ අය මම දන්නේ නැහැ කියලා කියන්නේ එතකොට ඒක පොඩ්ඩක් කොහොමද අපි ඒක විග්‍රහ කරගන්නේ? මොකක්ද හේතුව? ඒක දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයාට යාළුවොත් එක්ක එකට ඉන්න බෑ කියලා. එතකොට යාළුවෝන්ගෙන් ඔයාට දිගින් දිගටම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද? කොහොමද අපි ඒක ලියාගන්නේ? නෑ. යාළුවෝ ආශ්‍රය කරන්න මට වෙලාවක් කියන්නේ කාලයක් නෑ. කාලයක් නැහැ මම පාසල් වලින් ඉක්මනින් අයින් වෙනවා. එතකොට මං ඒ දැන් අද ඉන්න තැන තමයි ඊළඟ දවසේ ඉන්නේ. එතකොට මට ඒ කාලේ යාළුවොත් එක්ක මොන කියන්නේ අර එකට එකතු වෙලා ඉන්න බෑ. හැබැයි හැමෝම මාත් එක්ක හොඳයි. ආදරේ මට ගොඩාක් ආදරේ. මං දන්නේ ඒක පුදුම ආදරයක්. හැබැයි ඒක යාළුකමක් නෙමෙයි. යාළුවෙක් නම් මට හැමදේම කියන්න පුළුවන් වෙන්න ඕනේ. කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. යාළුවෙක් හිටියානම් මල්ලේ අද සමහරට මම ඊට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. මීට වඩා හොඳ තැනක හරි මට මේ ජීවිතේ වරදින් නැති තැනක හරි ඒකෙන් මුදව ගන්න හරි මට යාළුවෙක් හිටියා නම් අද ඉන්න තියෙන්නේ. හොඳ. කියන්නේ මට මේකේ ටක් ගාලා කියන්න හරි කෙනෙක් ඉන්නවනේ. ඒ යාළුවෙක් නැති වෙච්ච එකේ අඩුව දැනෙනවා. හැබැයි ඒක මන් දන්නේ මට අර කියන්නේ ළඟින් ආශ්‍රය කරන පිරිසක් ඇති. යා ළඟින් ආශ්‍රය කරන පිරිසක් ඉන්නවා. ඒකට මේ ශේෂ්ත්‍රය තුලේ එහෙම හිතවත්කම් නැද්ද? ශේෂ්ත්‍රය තුලේ කවුරුත්ම නැහැ. යාළුවෝ කියලා කිසිම කෙනෙක් නැහැ. අපි ශේෂ්ත්‍රය තුල තියෙන හායි බායි කියන විතරයි අපි හමු වෙනවා වෙන් වෙනවා. අපි කතා බහ කරලා ඒ දවසේ වැඩ කටයුතු ටික ඉවරලා හායි අපි ඊළඟ ෂෙඩියුල් එකේදී හමු වෙමු කියන පිරිසක් විතරයි නේ අපේ ශේෂ්ත්‍රය තුල ඉන්නේ. ඒක මන් දන්නේ ඔයාටත් ඒක පොදුයි මටත් ඒක පොදුයි වෙන්න ඇති. මොකද මගේ මේ ශේෂ්ත්‍රය අපේ යාළුවෝ තියන් ඉන්න බෑ. යාළුවෝ නැති තරමටම හොඳයි. මොකද මම පාටි කරන කෙනෙක්වත් කොහෙවත් යන කෙනෙක්වත් එළියට යන කෙනෙක්වත් කැමරට යන කෙනෙක්වත් එහෙම කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ රැඳුනේ පවුල තුල විතරයි. මම ගොඩාක් උත්සාහ කරේ පවුල තුල රැඳිලා පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න මිසක් එළියට ගිහිල්ලා යාළුවොත් එක්ක පාටි කරන්න එහෙම කෙනෙක් නෙමෙයි මම. ඒ නිසා මේ ෆීල්ඩ් එකේ මට කිසිම යාළුවෙක් නැහැ. කතා බහ කරනවා, වැඩකට හමු වෙනවා. එතනින් එහාට හායි කියලා කියනවා. අපි මොන වෙන් වෙලා යනකොට බායි කියනවා. එච්චරයි. කිසිම යාළුවෙක් නැහැ. එතකොට දැන් ඒක වෙලාවකට හිතෙන්නේ නැද්ද ගමනට බාධාවක් කියලා? දැන් අපි අහලා තියෙන සාමාන්‍යයෙන් සම්බන්ධතා මතනේ දැන් ඇත්තටම අක්කේ මේ ශාස්ත්‍රීය දේවල් සිද්ධ වෙන්නේ. දැන් ඔයා මං හඳුනාගෙන අපි අවුරුදු ගාණක් අඳුරනවා. මගේ හිතවත්කමට තමයි ඔයා මේ වැඩේට එන්නේ.
මම ඒකනේ වඩ පළවෙනි වතාවට මේ වැඩසටහනට ආරාධනා කරන්නේ. ඒ වගේ ඔය ඒ හිතවත්කම් නැති කමින් ඔයාගේ වැඩ මිස් වෙන්නේ නැද්ද? ඔයාට ලැබෙන දේවල් වල අඩුවක් වෙන්නේ නැහැ කියලා හිතන්නේ නැද්ද? අඩුවක් වෙලා තියෙනවා. හැබැයි මාත් එක්ක වැඩ කරපු කිසිම කෙනෙක් මට ආපහු වැඩ නොදී ඉන්නේ නැහැ. මම මතකයි මම මේ පළවෙනි වැඩේ ඉඳලා ඉන්න අය අදටත් මට මතක් වෙච්ච ගමන් වැඩ දෙනවා. මම සීමිත පිරිසකක තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ අයගේ වැඩ තමයි අදටත් කරන්නේ. මම අර මට හැල්මේ ගිහිල්ලා මට ගොඩාක් වැඩ කරන්න පුළුවන් සිටුේෂන් එකක් තිබ්බෙත් නෑ. මම එහෙම කරෙත් නැහැ. මම ලොකු ජනප්‍රියත්වයක් ගත්තෙත් නෑ. මගේ ජනප්‍රියත්වය අඩු වුණෙත් නෑ. මම මැද මට්ටමේ ඉඳගෙන ගියේ. ඒ නිසාරක අඩුයි. ඒ කියන්නේ අර ඔයා කියපු ප්‍රශ්නට ඇත්තටම එහෙම බලපෑමක් තියෙනවා. මොකද ලින්ක් එකක් නෙමේක. එයා දුන්නොත් හැබැයි එහෙම කියලා මම නැහැ මල්ලේ දැන් සාමාන්‍ය විදිහට මං ජීවිතේ ගත කරගෙන යනවා. එහෙම නොලැබුණා හිටියා නෑ කියලා නැහැ. ඉතින් මගේ වැඩ කටයුතු කොහොම හරි මම කරගෙන යනවා. මට ඉතින් ලොකුවට වැඩ තිබ්බත් එහෙම කියලා ප්‍රශ්නයක් වෙලා නෑ මෙච්චර කාලෙකට. ස්ටේජ් ඩ්‍රාමා කරලා තියෙනවා. එතකොට ටෙලි නාට්‍ය කරනවා, ෆිල්ම්ස් කරනවා. එතකොට මියුසික් වීඩියෝ කරනවා සහ කමර්ෂල් වල තියෙන කමර්ෂල් ගොඩක් හිටියා. කරලා තියෙනවනේ. එතකොට නිවේදිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. දැන් මෙතන මේ කැටගරිස් වලින් කොතනටද මුලින්ම ඔයා අඩියේ තියන්නේ? අපි ගුවන් විදුලියේ නැතුව කතා කරමු. මුලින්ම මම හඬ කැවීම් ශිල්පිනියක් විදිහට තමයි එන්නේ. හඬ කැවීම් ශිල්පිනියක් විදිහට එනකොට තමයි නිවේදිකාවක් කියන මාවත විවර වෙන්නේ මට. එතකොට හඬ කැවීම් ශිල්පිනියකින් තමයි මට ගුවන් විදුලි සංස්ථාවට යන්න වෙන්නේ. එතනින් තමයි රූපවාහිනිය හරහා මට මහේන්ද්‍ර අයියාගේ ඩ්‍රාමා වලට යන්න වෙන්නේ. ඉතින් තමයි මම ඩ්‍රාමා කරන්න එන්නේ. එතකොට මම ස්ටේජ් ඩ්‍රාමා කරන්නෙත් ජයලාරෝහණ සර්ගේ යටතේ. ඉතින් මම වැඩිදුර අධ්‍යාපනය කරා. මොකද මම හැම දෙයක්ම මල්ලේ ඉගෙන ගත්ත කෙනෙක්. නිවේදිකාවක් වුණා මට පේපර් ක්වොලිෆිකේෂන් ගොඩාක් ඇති. හඬ කැවීම් ශිල්පිනියක් විදිහට මම විවිධ මාධ්‍ය ආයතන ගොඩාක් වැඩ කළා. අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා. එතකොට නිවේදිකාවක් විදිහට මම ආයතන කිහිපයකම වැඩ කරලා තියෙනවා. එතකොට අපිට අය කට්ට කාලා ඒ හැම වෙලෙම අපි කියන ටෙම්පරාදු වෙලා ඉන්න පිරිසක් අපි. ඉතින් අද ගොඩාක් අපිව මතක නැති වුණාට ඉතින් අර එහෙම වුණාට මොකද්ද අවාසනාවකට එහෙම වුණත් අපි ඇත්තටම අර හැදෑරීමක් ඇතුව ශේෂ්ත්‍රයට ආපු නිසා අදටත් අපි අල්ලගෙන ඉන්නවා විසි වෙන්නේ නැතුව. සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට කොහොමද ටෙලි නාට්‍ය ප්‍රමාණයක් විදිහට චිත්‍රපට ප්‍රමාණයක් විදිහට අපි කතා කරොත් කොහොමද සාමාන්‍යයෙන්? ටෙලි නාට්‍ය ඇත්තටම ලොකු ප්‍රමාණයක් කරලා නැහැ. අපි පොඩි චරිතත් කරලා තියෙනවානේ. එතකොට දැනන චරිත විදිහට ටෙලි නාට්‍ය 50ක් විතර කරලා ඇති. ෆිල්ම් 5ක් 6ක් වගේ කරලා තියෙනවා. දැන් මේ දවස්වල ගෝත්‍රා කියන ෆිල්ම් එක අවුට් වුණා. තව ෆිල්ම් 2ක් හරි 3ක් හරි මේ එන්න තියෙනවා. එතකොට සිරිපැරකුම් ෆිල්ම් එකෙත් අර පොඩි කොටසක් මම කරලා තියෙනවා. එතකොට ඒකත් හරි ජීවිතේ ලොකු මේ එක ආශිර්වාදයක් කලාකරුවෙක් විදිහට. පොඩි මේ තිරේ පෙනී සිටින කාල සීමාව නෙමේ වැදගත් වන්නේ. ඒකේ තියෙන එක්ස්පීරියන්ස් එකයි තියෙන ආభాෂයයි. ඉතින් මේ ඒ වගේ ඉතින් ලොකු ප්‍රමාණයක් ඉතින් මම වැඩ කළා නැහැ. හැබැයි වැඩ කරපු දේවල් වල මම මගේ වැඩේ උපරිමව මම වැඩ කරලා තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපිට මේ කියන්නේ ටෙලි නාට්‍ය වල සාමාන්‍යයෙන් ඔයා ගැන කතා කරන්න ගත්ත තැන මොකක්ද? සාමාන්‍යයෙන් හැරවුම් ලක්ෂයක් විදිහට ගත්තොත් කොහොමද මේ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් කතා කරනකොට මොකක්ද කියන්න පුළුවන් ටෙලි නාට්‍ය? ටෙලි නාට්‍ය වල හැරවුම් ලක්ෂයක් විදිහට මම කතා කරොත් මම ගොඩාක් ප්‍රේක්ෂකයා අතරට එන්නේ කොමඩි ආටිස්ට් කෙනෙක් විදිහට. ප්‍රහසන නෙලියක් විදිහට ඒකලා තිබුණා ටීවී තරණ ආයතනෙන් ගියා මෙහෙමත් සමයන් කියලා. ඒකට සියත ටීවී එකේ ගියා හීන් හෙනා කියලා. ඒකෙත් ගොඩාක් අය ඒ වැඩසටහන් වැළඳ ගත්තා. ඊට පස්සේ ආටක නාටක. දැන් සමහර ඔය ආටක නාටක හැම කොහම කොට්ටා මේගොල්ලෝ මේ ආටක නාටක නළු නිලියෝ එහෙම කියලා පැත්තකට දාපු කාලයකුත් තිබුණා. නමුත් ජනතාව අතරට ඉන්නේ අය ගොඩාක් ඉක්මනින්ම අන්න ඔය මෙහෙම ඔය කැටගරි එකකින් තමයි මම ගොඩාක් ජනතාව අතරට ගියේ. අදට සමහර වෙලාවට ගොඩක් අය කතා කරන්නේ මේ අර මේ ආටක නාටක එකේ හිටපු කෙනා නේද? මේ මෙහෙම සමයන් එකේ හිටපු කෙනා නේද කියන තැන ඒගොල්ලන්ට ගොඩක් මතකයි. එතකොට මම ගොඩක් අධ්‍යක්ෂකවරු දැනගෙන හිටිනා මට සීරියස් පැත්තටත් කරන්න පුළුවන් ඩ්‍රාමා එහෙම කරන්න පුළුවන් කියලා. හැමෝම කතා කරේ අර කොමඩි පැත්තට. හැබැයි
ITN එකේ වැඩ ගියපු ටෙලිනාට්‍යයක් තිබුණා මිහිඳුන් තරණ ඒ ටෙලිනාට්‍යය මම හොඳ මගේ කොටසක් තිබ්බ චරිතයක් තිබ්බ. ඊපස්සේ ශිවගුරුනාදන් මහත්මයාගේ හොඳ මේ ටෙලිනාට්‍ය මට හම්බ වුණා. ඒ වගේත් මට හොඳ කතා කරන චරිත හම්බ වුණා. ඒ වගේම මේ මෑත කාලේ සැන්ඩි ටෙලිනාට්‍ය ඔෆිස් ලන්තේ අදටත් කට්ටිය කතා කරනවා. ඒකේ මම ගොඩක් අය ආදරේ මම අඳින විදිහට මගේ ස්ටයිල් එකට ගොඩක් අය ආදරේ. ඉතින් ඒවා තමයි මෑත කාලේ තිබුණේ. ඉතින් ඕවා තමයි මට කතා බහට ලක් වුණා කියලා කියන්න පුළුවන් ටෙලිනාට්‍ය. මම කැමති පොඩ්ඩක් අර මේ ටීවී කමර්ෂල් පැත්ත පොඩ්ඩක් කතා කරන්න. මම හිතන්නේ අපි අඳුරගත්ත මුල්ම කාලේ මම හිතන්නේ මම දැකලා තියෙනවා ඔයා ටීවී කමර්ෂල් වල ඉන්නවා. මේ සාමාන්‍ය කොහොමද මේ ඒක තියෙන එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් අපි කියමුකෝ. කියන්නේ අපිට දැන් බ්‍රෑන්ඩ් ගැන මතක් කරත් කමක් නැහැ. කොහොමද අපි ඒක ගැන පොඩ්ඩක් කියමු. ටීවී කමර්ෂල් වලින් තමයි මල්ලි මම ගොඩාක් හම්බ කරේ මගේ ජීවිතේට. සමහර කියනවා මේ දැන් 2018 වෙනකල් මගේ බබා හම්බ වෙන කල්ම මගේ බබා බඩේ තියාගෙන මම කමර්ෂල් කීපයක්ම කරලා තියෙනවා. ඒ කාලේ මම ඔයා හිතනවා මම ඉඩමක් ගත්තා කියලා කමර්ෂල් කරලා. එතකොට මේ කමර්ෂල් තමයි මගේ ජීවිතේ මාරම තැනකට ගෙනාවේ කමර්ෂල් මොඩල් කෙනෙක් විදිහට. කමර්ෂල් මොඩල් කියන එක්ස්පීරියන්ස් එක මම දන්නා දැන් නම් ගොඩාක් ආටිස්ලා වැඩ කරන හින්දා ඒ කාලේ අපිට තිබිච්ච තැන දැන් ඇත්තටම නැහැ. හොඳ බජට් එකක් තිබ්බා, හොඳ පිළිගැනීමක් තිබ්බා, හැම දෙයක්ම තිබ්බා. මේ ඉතින් කමර්ෂල් ගැන කතා කරොත් ඇත්තටම මම හරියට දුක් වෙනවාද මට කමර්ෂල් ලැබෙන්නේ නැති එක ගැන. මොකද මම අද මේ මාසේ කමර්ෂල් එකක් කරොත් ඊළඟ මාසෙත් කරනවා. හැම මාසෙකම මගේ කමර්ෂල් එකක් අවුට් වෙනවා. ඒක ලොකු ලස්සනකුත් නැහැ. ලොකු දිග කොණ්ඩෙකුත් නැහැ. ඇති උසකුත් නැහැ. ඒ කියන්නේ ඒක තමයි දැන් සෙට් එකට ගියාට පස්සේ මම හරි පොඩි කෙනෙක්නේ. හැබැයි හොඳ කැරක්ටර්ස් මට හම්බ වෙන්නේ. බෑන්ක් කමර්ෂල් කියන්නේ හොඳ කමර්ෂල් නේ හම්බ වෙන්නේ. එතකොට මේ මට හිතෙනවා මට මතකයි තේ ඇඩ් එක ගිහින් මේ එතකොට තේ මේ ටී ඇඩ්ස් තිබ්බා, බෑන්ක් ඇඩ්ස් තිබ්බා. එතකොට තව සෝයා ඇඩ්ස් ගොඩාක් කතා බහ වෙන මේ කමර්ෂල් ගොඩක් ගියා. ඒ වගේම මම දැන් හොටෙල්ස් කමර්ෂල්. ඒකත් මට ලොකු අවස්ථාවක්. මං තන රටවල් කිහිපයකින්ම වෙලා ඔයක මේ ලංකාවේ ප්‍රොඩක්ෂන් එකකුත් නෙමෙයි. අහොංගල්ලේ හොටෙල් එක ප්‍රධාන චරිතය මම කරේ. ඉතින් ඒකත් මන් දන්නේ ඒ ලැබීම කියන්නේ කමර්ෂල් වලින් මම ගොඩාක්ම ජීවිතේට හම්බ කරලා තියෙනවා. ඒක කවුරුත් නැහැ කියන්නේ නැහැ. මොකද හැමෝම ෆීල්ඩ් එකේ දන්නවා මම අද හම්බුනොත් ඊළඟ දවසේ තව සෙට් එකක ඊළඟ දවසේ සෙට් එක සමහර වෙලාවට උදේ අද ගෙදරට ආවම වාහනේ ඊළඟ පාන්දරට ආයි වාහනයක් ඇවිල්ලා මාව එක්කන් යන්නේ. එහෙම කමර්ෂල් වැඩ කරපු කෙනෙක්. හැබැයි අවාසනාවකට මෑත කාලේ මට කමර්ෂල් හම්බ වුණේ නැහැ. දැන් ශේෂ්ත්‍රය ඇතුලේ වැඩ කටයුතු කරනකොට යම් හිත රිදීම් වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවද? හිත රිදීම් ගොඩාක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. ඕනම කෙනෙකුට තියෙන ඕනම ශේෂ්ත්‍රයක් තුළ මගේ ශේෂ්ත්‍රෙත් මට ඕන තරම් තිබිලා තියෙනවා. අපි මම කරන වැඩේ මල්ලේ හොඳට කැපවීමෙන් කරනවා. ඒ කියන්නේ ඒක තමයි මගේ ක්වොලිටි එක. මම හිතන විදිහට මට දෙන්න වැඩක් මොකද්ද මම ඒක උපරිමව කරන්න තමයි මම උත්සාහ කරන්නේ. සමහර වෙලාවල් වලට ඉතින් අපි ට්‍රාන්ස්පෝර්ට් එකේ ගිහලා අපි වැඩවලින් නවත්තලා තියෙනවා. අපේ පේමන්ට්ස් ඉල්ලුවම අපි වැඩවලට නොගෙන තියෙනවා. අත් සමහර ප්‍රොඩියුසර්ස් කියන්නේ සමහර ඔය වැඩ කරන ආයතනවල අපේ වටිනාකමවත් ගෙවන්න නැති තැන් තියෙනවා. ඉතින් ඒ වුණත් ඉතින් මේක අපි හදාගත්ත තැනනේ. මේකෙන් තමයි අපිට ගොඩ යන තියෙන තැන මොන කොච්චර හිත රිදී මොනක් දාලා යන්න බැරි තැනක් තමයි අපේ වෘත්තිය. අපේ ශාස්ත්‍රයනේ වෙන අපිට වෙන මේකෙන් මාරු වෙලා තව තැනකට යන්න බෑනේ. මේක ගුරු සේවයක් බැංකු සේවයක් එහෙම එකක් නෙමෙයිනේ. ඉතින් මේක ආත්ම තෘප්තිය හා බැඳිච්ච තැනක්. ඉතින් අර කොච්චර හිත රිදීම් ආවත් ඒකේ නිර්මාණයක් එළියට එනකොට ඒ ප්‍රේක්ෂකයා අතරට යනකොට ඒ ප්‍රේක්ෂකයාගේ ආදරය දැනකොට අර හිත රිදීම් එක සාමාන්‍යයි. ඒක ඒ එක්ස්පීරියන්ස් එකක් විතරයි ජීවිතේට ලැබෙන. සාමාන්‍යයෙන් ඔයාට එහෙම ශේෂ්ත්‍රය ඇතුලේ විවිධ යෝජනා මේ එහෙම යෝජනා කරලා තියෙනවද ඔයාට පිරිස? කරලා තියෙනවා. මොකද සාමාන්‍ය මිනිස්සුනේ හැමෝමනේ. හැබැයි මං ඒ වගේ ගැලවෙලා බේරිලා මම වැඩ කරලා තියෙනවා. අදටත් සමහර ඒ අයත් එක්ක මම වැඩ කරනවා, ගනුදෙනු කරනවා. හැබැයි ඒගොල්ලෝ දැන් එහෙම මේ යෝජනා ගේන්නේ ඉස්සර ගෙනාවට මේ නමුත් ඒ දේවල් හරිම සූක්ෂම විදිහට මේ දේවල් මේවා කරගෙන බේරිලා ආපු නිසා තමයි අද මේ තැන ඉන්නේ. ඒ දේවල් වලට මුහුණ දෙමින් ගියා නම් මං සමහරට මේ තැන නෙමෙයි ඊට වඩා ගොඩක් ජනප්‍රිය තැනක ඉන්න තිබ්බා. ඒ අර දේවල් බැලන්ස් කරගෙන යනකොට අපිට ගොඩාක් වැඩ අඩු වෙනවා. නමුත් මගේ
ආත්ම තෘප්තියත් එක්ක මම ගොඩාක් මහන්සි වෙලා ඉගෙන ගත්ත කෙනෙක් නිසා ගොඩාක් දුක් විඳලා ඉගෙන ගත්ත කෙනෙක් නින්ද මම කැමති නැහැ මගේ වෘත්තිය පාව දෙන්න. මගේ දක්ෂතාවය පාව දෙන්න කැමතියි. දක්ෂතාවය අගයමින් දක්ෂතාවයට තැනක් දෙනවා නම් විතරයි මම මේ නිර්මාණයක් කරන්නේ. ඉතින් ඒ නිසා මම අර ලොකු තැනක නැත්තේ අර හැමදේම හරි පරිස්සමින් තෝරගෙන යන හින්දා. පැහැදිලිවම ලොකු තැනක නැහැ කියන එක අපි ඒක සාපේක්ෂ කාරණයක් නේද? අපි දිගට වැඩ කටයුතු කරගෙන යනකොට නිවැරදි දේවල් ලැබෙන දවසක් ඒ අනිවාර්යයෙන්ම අක්කේ දැන් මේ ඔයා මං හිතන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්. ඔයාට මේ ශාස්ත්‍රය ඇතුළේ විතරක් නෙවෙයි ඔයාට විවිධ පරාසයන් ඇතුළේ වැඩ කටයුතු කරන්න පුළුවන් කියන එක මම දන්නවා. දැන් ඔයාට එහෙම රිස්ක් එකක් තිබුණේ නැද්ද? දැන් අපි හැමෝම ඔයා සහ මම අපි ඔක්කොම මේ රිස්ක් එක ඇතුළේ ඉන්නවා. දැන් අපි මේක ඇතුළේ අපි වැඩ කරොත් තමයි අපිට earn කරන්න පුළුවන් වෙන්නේ අපිට වැඩ තියෙන විදිහට. එතකොට ජීවිතේ ඉස්සරහට අරගෙන යනකොට වගකීම් එක්ක ඔයාට ඒ තැනකදී මේකෙන් ඉවත් වෙලා වෙන දෙයක් කරා නම් හොඳයි කියලා හිතන අදහසක් ජීවිතේට ඇවිල්ලා නැද්ද? දැන් මේ මොහොතේ වුණත් ඔයා මේක ඇතුළේනේ සර්වයිව් වෙන්නේ සහ මේක ඇතුළේනේ වැඩ කරන්නේ. එතකොට එහෙම වෙන ශාස්ත්‍රයක් තෝරගන්න අර කිව්වා වගේ ඔයාට එහෙම අදහසක් දැනෙලා නැද්ද? අපි මම මෙන්න මේ බිස්නස් එකක් හරි පටන් ගන්න ඕනේ. ඒ තැනට ඔයා ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා. එන ප්‍රශ්නත් එක්ක එනකොට මම ඇත්තටම මට ටීචිනුත් ආවා. මම කැම්පස් ගිහිල්ලා මම අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය හදාරපු කෙනෙක්. හැබැයි මම ඒකත් අතාරිනවා. ඒ අතාරින්නේ මේකට තියෙන උනන්දුව සහ මේකට කියන ආසාව නිසා. හැබැයි ගොඩක් මම හිතිලා තියෙනවා නමුත් කරන්න දෙයක් නැහැ. දැන් අපි මෙතනට ඇතුල් වෙලා ඉවරයි. දැන් මේකෙන් පිට යන්න බෑ. අපි ඉගෙනගෙන තියෙන්නේ මේක. ගැටිලා තියෙන්නේ මෙතන. ඉතින් මෙතනින් පිට ගිහිල්ලා අපි මොනවාද කරන්නේ? හැබැයි මල්ලි මෙහෙම දෙයක් තියෙනවා. මේ ශාස්ත්‍රයෙන් මාව ඉවත් වුණොත් මට වැඩ නැතිම වුණොත් මං ඒ පරාජය බාර ගන්න කෙනෙක් නෙමෙයි. අන්න ඒකයි. මට බත් පැකට් ටිකක් හරි එළිය තියලා විකුණලා ජීවත් වෙන්න මට පුළුවන්. මට ඇඳුමක් හරි මහලා ගෙදර මට ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මට මේ වෘත්තිය අද මට නැති වුණොත් මං ඊළඟට අනිවාර්යයෙන් මගේ ජීවිතේ ඊළඟ ප්ලෑන් එක මම හදනවා. හැම වෙලේම මම රිස්ක් එකකට සූදානම් වෙලා තමයි තියෙන්නේ. මොකද ඒ තියෙන්නේ මගේ ජීවිතයේ ආපු එක්ස්පීරියන්ස් එකත් එක්ක ගැහණියක් විදිහට තනියම ජීවත් වෙනකොට කාගෙන්වත් උදව්වක් නැතුව කාගෙන්වත් ලැබීමක් නැතුව ජීවත් වෙනකොට අර හැම රිස්ක් එකක්ම දරන්න වෙන්නේ ගැහණියට විතරයිනේ. එතකොට එයාට එක දෙයක් කරලා බෑ. ලැජ්ජාව පැත්තක තියන්න ඕනේ. කියන්නේ අපිට මට බලාපොරොත්තුවක් තියෙනවා. මට පැනලා යන්න බෑ බලාපොරොත්තු වලින්. මට දරුවෙක් ඉන්නවා. මම දරුවා අනිවාර්යයෙන්ම උගන්වන්න ඕනේ. ඒ දරුවා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නත් ඕනේ. දරුවට වෙන කිසිම දෙයක් නැහැ. ඒතර මම එයා ඉන්ටර්නැෂනල් දාලා තියෙන්නේ. ඒතර මම එයා උගන්වන්න නම් මට මෙතන රැස්සා මේ කරන රැකියාව නැත්තම් මං ඊළඟට ටක් ගාලා මම එයා උගන්වන්න පුළුවන් වාතාවරණයක් මං හදා ගන්න ඕනේ. ඒ නිසා මං එතනට මගේ ඔලුව හදාගෙන තියෙන්නේ. මම මෙහෙම අහන්නම් මේ ආදරය කියන එක ඔයාගේ ජීවිතයට කොච්චර බලපෑමක් කරලා තියෙනවද? ආදරය මගේ ජීවිතේ තිබ්බේ නැත්තම් හොඳයි කියලා හිතනවා. මම පොඩි කාලේ ප්‍රාර්ථනා කරපු දෙයක් තමයි ආදරණීය පවුලක් හදා ගන්නවා කියන එක. අපි හීන දකින්නෝනේ චුටි කාලේ. ඉතින් හරි ලස්සනට ළමයි හදලා ලස්සන හස්බන්ඩ් කෙනෙක් එක්ක ජීවත් වෙන්න. ගෑනු ළමයිගේ හැමෝම සමහර ළමයි ටීචර් කෙනෙක් වෙයි අරකද මේකද හිතුවට අපේ දේ තමයි අර ගෘහණියක් වෙනවා කියන එක. මාත් ආසාවෙන් හිටියා හස්බන්ඩ් කෙනෙක් එක්ක ලස්සන ජීවත් වෙන්න. හැබැයි අවුරුදු 18න් පස්සේ කියන මගේ ජීවිතේ අමු අපායක්. එහෙම කිව්වොත් මං හරි. අවුරුදු 18 කියන්නේ ලොකු වයසක් නෙවෙයි. ලොකු වයසක් නෙවෙයි. මොකද මං ගත්ත තීරණ. මං සම්බන්ධතා 4ක් උඩ සෑහෙන්න විදවපු කෙනෙක් ජීවිතේ. පොඩි කාලේ ඉඳලම මං කෙනෙකුට ආදරය කරනවා නම් ඒ කෙනා මැත්තේමයි ඉන්නේ. මන්ට ආයේ වෙන මගේ ලෝකෙට නැහැ. එහෙම මෙහෙන් ඇතුල් වෙන කිසිම කෙනෙක් නැහැ. ඉතින් මගේ කාලේ ওই විදිහට 4 දෙනෙක් මැත්තේ මගේ ජීවිතේ ගොඩක් දේවල් වලට මගේ ජීවිතේ වුණා. ඒක මල්ලි මේමකුත් ඒක අපේ තෝරා ගැනීම නිවැරදි නැති නිසා. අපි සහ ඒ වයසේදී අපි හිතන පරාසයත් එක්ක ඔක්කොමත් වයසින් මොහුකුරා යනකොටනේ අපිට දේවල් තේරෙන්න ගන්නෙ. නමුත් කොච්චර ස්මාර්ට් ලේඩි කෙනෙක් වුණත් කොච්චර එක්ස්පීරියන්ස් තිබුණත් අපි හැමෝගෙම එක වීක් පොයින්ට් එකක් තියෙනවා. මම ආදරයට මං හරි ආදරේ මං බලාපොරොත්තු වෙනවා. මං ආදරේදී දකින්න එක දෙයක් තමයි ඒ කෙනා මට හම්බ වෙන කෙනා මාව ගැහණියක් විදිහට තියයි කියන දේ.
මට රස්සාවකට ගිහිල්ලා එනකොට මට පොඩි ට්‍රොෆි එකක් ගෙනත් දෙයි. මගේ බර්ත්ඩේ එකට චොක්ලට් එකක් ගෙනත් දෙයි. ගිෆ්ට් එකක් ගෙනත් දෙයි. එයා මාව සතුටු කරයි. අන්න ඒ වගේ බලාපොරොත්තු මගේ ජීවිතේ තිබ්බා. ඔයා දන්නවද? අද වෙනකල් මගේ බර්ත්ඩේ උපන්දිනයක් එනවනේ. කවදාකවත් උපන්දිනක කේක් එකක් කපලා නැහැ මම. මම සර්ප්‍රයිස් වෙලා නැහැ. මට එහෙම තෑග්ගක් දෙන්න කෙනෙක් ඉඳලා නැහැ. ඇඳුමක් අරන් දෙන්න කෙනෙක් ඉඳලා නැහැ. මාව ආස කෑමකට අරන් යන්න කෙනෙක් ඉඳලා නැහැ. හැබැයි මං අනේ ඒ සම්බන්ධතා ඇතුලේ ඒ අය වෙනම උපරිම දේ කරලා තියෙනවා. මං ඒ හින්දා මම මේ කතාව මල්ලේ කොහෙවත් කියලා නැහැ. මොකද මම හර්ට් වෙච්ච ගොඩක් ආදරේ මතම තමයි මගේ ජීවිතේ නැතිම වුනේ. මං මේ පළවෙනි වතාවට කියන්නේ මම සිංගල් මාම් කෙනෙක්. මගේ දරුවෝ හදාගෙන මම තනියෙන් ඉන්නේ. හැබැයි මං එහෙම වෙන්න හේතුවත් මගේ තීරණ නිවැරදි නැති නිසානේ. මම හරි තීරණයක් ගත්තා නම් මං ගැළපෙන තීරණයක් ගත්තා නම් බොද්ධිමත් තීරණයක් ගත්තා නම් මගේ කසාද ජීවිතේ වරදින්නේ නැහැ. මම මෙහෙම අහන්නම් දැන් ඔයා ජීවිතේ බලාපොරොත්තු වෙච්ච නැති දේවල් දැන් හරි පොඩි දෙයක් නෙවා කියනවා. ඔයාට බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක්, එතකොට කේක් එකක්, එතකොට ගිෆ්ට් එකක් ඔයාට ලැබිලා නැහැ කියලා. එතකොට ඔයාට දැන් මේ වෙනකොට අවුරුදු 10කට 8ක බබෙක් ඉන්නවා. එතකොට මොකක්ද ඔයා ඒ ලයිෆ් එක ඇතුලේ මොකක්ද බලාපොරොත්තු වුනේ සහ ඔයා මොන හේතුවක් මතද ඔයා ඒ ලයිෆ් එක ඉස්සරහට අරගෙන ගියේ කියන එක ඒ කාල සීමාව තුල දැන් එතකොට මම එහෙම ඇහුවොත් ඇයි ඔයා ඒ කාල සීමාව තුල මේක රැඳිලා හිටියේ කියන එක පිළිබඳව පවුල රැක ගන්න අපි කවුරුත් කැමතියි. ගෘහස්ත හිංසනය කියන දේ උපරිම විඳපු කෙනෙක් මම. ආදර සම්බන්ධතා ඇතුලේ මල්ලි මම බලාපොරොත්තු වුණ ආදරයට වැඩිය මම ගුටි කෑවේ. මගේ ජීවිත කාල අප්‍රමාණ මම ගුටි කාලා තියෙනවා. සමහර වෙලාවට මාව බිමට දාලා පාගලා ගහලා තියෙනවා. විවාහය ඇතුලේ දුවා කියන්නේ. විවාහය ඇතුලේ සම්බන්ධතා ඇතුලෙත්. මම ඒකනේ සම්බන්ධතා මට සීරියස් අපි කියන්නේ ඔය සීරියස් සම්බන්ධතා කියලා කියන්නේ ෆෑස් කියන 4ක් තිබිලා තියෙනවා. ඒ 4 ඇතුලේ 4 කියන්නේ යාළු වෙලා ඉන්න කාලෙත් විවාහ ජීවිතය තුලත් මන් දන්න මගේ පිරිමින්ට කොච්චර ලැබි වුණාද කියනවනම් ඒගොල්ලෝ මගේ කරගන්න හදනවනේ. එයා මගේ විතරයි කියන හැඟීමත් එක්ක ඒ අය බැලුවේ මගෙන් ගොඩ යන්න හරි මගේ කියන්නේ ඒගොල්ලෝ මාව මං අද දක්න මාව යූස් කරා. එච්චරයි මට තේරෙන එකම දේ. මල්ලි සමහර වෙලාවට මට මම ගුටි ගහන පාරවල මම තොලකට වැදිලා පැලිලා ගිහිල්ලා තියෙනවා. ඒත් කවදාවත් අහලා නැහැ වට රිදුනද? ආයි එහෙම වෙන්නේ නැහැ. මම ආයි දවසක් මට කන්ටිනියු වෙන්නේ දවසයි දෙකයි මම ආයි ගිහිල්ලා ඒ කතා කරලා ඒක අපි ආයි සතුටින් ඉමු අපි මේ ජීවිතේ මේම හදාගමු කියලා ආයි කන්ටිනියු කරනවා. ආයි දවස් මාසයක් විතර ආයි ගුටි කනවා. ඕම මේ ජීවිතේ මේ කාලේ වෙනකොට මම අප්‍රමාණ ගුටි කාලා ඇති. අප්‍රමාණ නින්දා විඳලා ඇති. අප්‍රමාණ අපහාස විඳලා ඇති. මට මේ මෑත කාලේ කියපු එක දෙයක් තමයි අපිට මොනවද තියෙන්නේ? ගෙයක් තියෙනවද? වාහනයක් තියෙනවද? සල්ලි තියෙනවද? මොනවාද තියෙන්නේ? මම එක වචනයක් කියලාකෝ එහෙම ගැහණියෙක් කියලා මට කිව්වා. මම ආදරය කරන කෙනෙක්ගේ කට වචනය මම ආදරෙදි බලාපොරොත්තු වෙන්නේ මාව රැක බලා ගැනීමට ආරක්ෂාව ලැබෙයි. සල්ලි නෙමෙයි ජීවිතය කියන්නේ. මට පුළුවන් දේවල් මම පොඩි කාලේ ඉඳලා අද වෙනකල් මම මගේ දේවල් හදාගෙන තියෙන්නේ. මට කවුරුත් මං බය නැහැ කියන්නේ මට අම්මා තාත්තවත් මට මේ දේ අවශ්‍යයි කියලා මට දීලා නැහැ. මම පොඩි කාලේ ඉඳලා මම කොහොම හරි මේ දේවල් හදාගෙන තියෙනවා. මම කඩේට පත් පැකට් පවා විකුණලා තියෙනවා. මගේ දේවල් ගන්න. මම ආස කරන ඇඳුම් ගන්න, මම ආස කරන තැනක යන්න, මම ආස කරන දේවල් කන්න. අදටත් මම දෙයක් කරනවා නම් මල්ලි මම හම්බ කරලා තමයි මම කොහේ හරි යනවා නම් මම හම්බ කරනවා. හැබැයි මම හැමෝටම උදව් කරනවා. පොඩි කාලේ මට නොලැබිච්ච දේවල් මගේ අද බබාට හැමදේම මම දෙනවා. ගට්ටිය අහනවා මේ ඔයා එම ළමයට හැමදේම දෙන්න එපා පවුල් මේ කියන්නේ ඔයා කරන්නේ හොඳක් නෙමෙයි කියලා. හැබැයි අපි චූටි කාලේ අයිස්ක්‍රීම් එකක් කන්න නැතුව සල්ලි එකතු කරන කල් දුක් විඳපු කාලයක් තිබ්බනේ. හැබැයි මගේ දරුවා හැම වෙන්න ඕනේ. ඉස්සර මට කියන්නේ කෑම එකක් කන්න දුක් සල්ලි නැතුව දුක් විඳිනවා. අද මට කෑම 100ක් කාට හරි දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සතුට වෙනවා. සතුට වෙනවා. මම මේ ආපු ගමට කාගෙන්වත් මට හයියක් තිබ්බේ නෑ. මම ඒක බය නැතුව කියන හැබැයි මම කාටවත් ණය නෑ. මම ඒ අය වෙනුවෙන් සම්බන්ධතා ඇතුලේ ඒ අය වෙන උපරිම දේ කරලා තියෙනවා. ආදරේ නිසා කියන්නේ ජීවිතේ ගොඩාක් අඬලා විඳවලා තියෙනවා නේද? අදට
දැන් මං තනියම ජීවත් වෙන්නේ එකයි. මං දැන් එක තැනකට ඇවිල්ලා තියෙනවා මට ඇති. රණ්ඩු කරගත්තා, ගහමරා ගත්තා, බැනගත්තා, ඒව ඇති. කවදාවත් අයිති නැති දෙයක් බලහත්කාරයෙන් රඳව ගන්නත් බෑ. ගැහැණු කෙනෙක් ෂෙයා කරගනිමින් තව පුද්ගලෙක් තියාගෙන වැඩකුත් නැහැ. ආදරේ බෙදාගෙන තියාගන්නත් බෑ. රණ්ඩු කරන ගහමරා ගන්න එක නෙමෙයි ආදරේ කියන්නේ. මම බලාපොරොත්තු වෙන ආදරේ හරි සාමකාමී නිහඬ ආදරයක්. ඒක ආරක්ෂාව තියෙන්න ඕනේ. එතන සල්ලි නෙමෙයි එතන තියෙන්නේ. සල්ලි අපි එකතු වෙලා හදා ගන්න පුළුවන්. යාට මං ගැන හැඟීමක්, මං ගැන වටිනාකමක්, මෙයා මගේ ගැහණිය, මෙයා මං වෙනුවෙන් ඉන්න කෙනා, මෙයා මගේ ගෑනු ළමයා. මෙයාටත් පුංචි ඉඩක් හරි මගේ ජීවිතෙන් දෙන්න ඕනේ කියන තැන තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒක නැති වෙච්ච තැන මං ක්‍රමානුකූලව එයාලව අතෑරියා. දැන් ඔය කතාව ඇතුලේ අක්ක දැන් අනිත් පාර්ශවයේ කතාවකුත් තියෙන්න පුළුවන් නේ. එතකොට දැන් ඔය අවස්ථා කිහිපයකදීම ওই ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් එක අවස්ථාවක් දෙකක් තුනක් නෙවෙයි කියලා. එතකොට ඔයා හිතනවද කොයි මොහොතක හරි කෙනෙක් ඔයාට පුළුවන් ද 100% නිවැරදි කියන තැන බය නැතුව කියන්න. එතකොට අනිත් පාර්ශවයට ඔයාගෙන් වෙන්න ඕනේ යුතුකම් ටික ඒ විදිහට මුණා කියන එක ගැන වට විශ්වාසයක් තියෙනවා. මම 100% නිවැරදි නෑ. ඒක කියන්න ඕනේ. මම මගේ දරුවට හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. හස්බන්ඩ් හොඳ වයිෆ් කෙනෙක් වෙන්න නැති වෙන්න පුළුවන්. 100% නිවැරදි වෙන්නේ නැහැ කියන්නේ මල්ලේ මම ඒකයි මම මුලින් කිව්වේ. මම බලාපොරොත්තු වෙන්නේ ගැහණිය විදිහට ඉන්න. ගැහණිය පිරිමියෙක් වෙන්න ගියොත් පිරිමියාගේ තන තියන්න ගියොත් ඒක අමාරුයි ජීවත් වෙන්න. මම මගේ සම්බන්ධතා ඇතුළේ ගැහණිය පිරිමියෙක් වෙන්න උත්සාහ කරන්නේ ඉතින් ගැහණියමනේ සඳහා උත්සාහ කරන්නේ නේද? ඒක වට තේරුණා නම් මම එහෙම කියන්නම්කෝ. පිරිමියෙක්ගේ යුතුයකම් වගකීම් තියෙනවා ගැහණියෙකුට කන්නව දෙන්න ඕනේ. එයාව ආදරෙන් බලා ගන්න ඕනේ. එයාගේ අවශ්‍යතා ඔක්කොම ඒ කියන්නේ පුළුවන් ප්‍රමාණය. මං කියන්න මේ හැමදේම සර්ව සම්පූර්ණ කියන පුළුවන් ප්‍රමාණය දෙන්න ඕනේ. ඒව දෙන මම ගෙවල් හදන්න ඕනේ, ළමයි බලන්න ඕනේ, ළමයි හදන්න ඕනේ, ළමයිගේ වැඩ කරන්න, ළමයි ඉස්කෝලවල වලට දාන්න ඕනේ. ඒ ඔක්කොම ගැහණියගේ පැත්තටම ගියොත් ඒ ගැහණියට තියෙන දරා ගන්න පුළුවන් සීමාව ඉක්ම යනවා. එතකොට මම මාව බලා ගන්න මම එයාත් බලා ගන්න ඕනේ. අනිත් පාර්ශවයත් බලා ගන්න හැමදේම කරන්න ඕනේ. පුළුවන් බැරි නෑ. හැබැයි මට ආදරය කියන දේ ඕනේ. මට මං වෙනුවෙන් පොඩ්ඩක් හරි ඇවිල්ලා අනේ මට මහන්සිද අද අපි තේකක් බොමුද කියන තැනකට පිරිමේ කැඩ ගැහෙන්නේ නැත්තම් කෑරින් නැත්තම් ගොඩාක් ප්‍රශ්න ගැටලු තිබ්බා. ඊට වඩා එහාගේ සෑහෙන ප්‍රශ්න ගැටලු තිබ්බා. ප්‍රසිද්ධ මාධ්‍යක කියන්න බැරි ප්‍රශ්න ගැටලු තිබ්බා. ඒ දේවල් වලදී හොඳම විසඳුම තිබුණේ අත්හැරීම. දැන් මගේ ජීවිතේ හැම දෙයක්ම අත්හැරලා මම තනිවම යන තනි මගක යන ගැහණියක් බවට පත් වෙලා ඉවසලා බැරිම තැනත් ඉවසුවා. බැරිම තැනත් අල්ලගෙන හිටියා. ඒත් බැරිම තැන හැම දෙයක්ම ඉවසලා පැත්තකට වෙලා මං තනි මග යන කෙනෙක්. මං දන්නේ මගේ ජීවිතේ කොහොම වෙයිද ඉස්සරහට කියලා. තව මං ආපහු නම් කිසිම ආදරයක් බලාපොරොත්තු වෙන කෙනෙකුත් නෙමෙයි. මොකද මං දන්නේ මට කවුරුත් ආපහු ආදරේ කරන්න ලං වෙයි කියලා. හැබැයි මට බලාපොරොත්තුවක් තියෙනවා. ගෙදර එන්න වැඩ කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ. ඔයාලා නිකන් ඉන්න බෑ. ඔයාගේ ළමයා උගන්වන්න ඕනේ. ළමයා හොඳ තැනකට ගන්න ඕනේ. ළමයා තාම පොඩි. ඔයාලට සෙල්ලම් නටන්න බෑ කියන ලොකු බලාපොරොත්තුව වගකීම මගේ ඔළුවේ තියෙනවා. මං මල්ලි අතෑරියොත් අතෑරියම තමයි. මම කියන්නවට අතෑරියට පස්සේ කියන්නේ මම ළමයා තාත්තා ඇවිල්ලා ළමයාගේ වැඩ ටික කරනවා. ළමයාගේ ඉස්කෝලේට යන්න ඕනේ. ඔයා එන්න. එහෙම මං එහෙම ඇඟිලි ගහන්නෙත් නැහැ. මං අතෑරලා පැත්තකට නේ ළමයාගේ වැඩ ටිකත් කරගෙන පාඩුවේ ඉන්න නම් මං එයාට කවදාවත් ආයි මගෙන් කිසිම කරදරයක් වෙන්නෙත් නැහැ. මං ආය අහන්න යන්නෙත් නැහැ, කතා කරන්න යන්නෙත් නැහැ, ළමයාගේ වෙනුවෙන් මෙච්චර දෙයක් කරන්න කියලා ඉල්ලන්නෙත් නැහැ. මං කිසිම දෙයක් කරන්නේ නැහැ. දරාගෙන හැම දෙයක්ම පුළුවන් විදියට මම තනියම කරගෙන මගේ පාඩුවේ ජීවත් වෙනවා. හැබැයි මට ඕනි සාමකාමීව තනියම ජීවත් වෙන්න. දැන් අර ඔය හරි කියන්නේ ඇත්ත මටත් ලොකුවට දෙන්න එක දැන් අර බර්ත්ඩේ එකකට පවා ඔයාට එහෙම gift එකක් එතකොට සර්ප්‍රයිස් එකක් ලැබුණ නෑ කියපු තැන. ඒ කියන්නේ ඔයා මම දැන් ඇමරිකාට පස්සේ හොයි සම්බන්ධතාවය ඇතුලේ ඔයා එහෙම එළියට ගිහිල්ලා නෑ කියන එක. ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ් එක්ක හරි බොයිෆ්‍රෙන්ඩ් එක්ක හරි එහෙම අවුට් එකකට එහෙම එළියට ගිහිල්ලා නෑ කියන එක ඇතුලේ මේ විශේෂ දවස්වල විශේෂ අවස්ථාවන් වලදී තමන් ආදරය කරන තමන් බලාපොරොත්තු වෙන
තමන්ගේ ළඟින් ඉන්න කෙනාගෙන් එහෙම රියැක්ෂන් එකක් ලැබෙන්නේ නැති තැන එක අවස්ථාවක් දෙකක් නෙවෙනවා කියන විදිහට. එතකොට ඒක කොහොමද දරාගත්තේ? බර්ත්ඩේ එකකට මට විශ් එකක්, gift එකක්, එහෙම කේක් එකක්, සර්ප්‍රයිස් එකක් ලැබෙන්නේ නැහැ කියන එක කොහොමද එහෙම කාලයක් තිස්සේ දරාගත්තේ? නෑ බර්ත්ඩේ එකට කියන එක මල්ලේ මං දෙයක් කිව්වේ මට කොහොමත් ලැබෙන්නේ නැහැ කියන එක. බර්ත්ඩේ එකට මං ජීවිතේ මේ ජීවිතේක මං කේක් එකක් කපලා නැහැ. මෙන්න මේ අවුරුද්දේ විතරයි මට මගේ ගෑනු යාළු ළමෙක් මගේ ක්ලාස් එකේ හම්බෙච්ච කෙනෙක් රෑ 12ට කේක් එකක් කිව්වලා. මම දන්නේ නැහැ ඇත්තට මේ මට හම්බ වෙන්නේ නැහැනේ. ඒතර මම ෆෝන් එක ඕෆ් කළා නිදිය ගත්තා. පස්සේ දවසේ යා මට ආයේ කිව්වා. මට හරි සතුටක් වගේම දුකක් ඇති වුණා. ඇත්තට ඒක හරි සතුටක් මට. හැබැයි මං එහෙම බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක් නෙමෙයි. අනේවා මං වෙනුවෙන් දෙයක් කරන්න. එහෙම නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. සැලරි එකක් ගත්තට පස්සේ එක රුපියලක දෙයක් මං වෙනුවෙන්. මම කියන්නේ ගෙදර ඔයා ඔක්කොම කරන්න ඕනේ, ඔයා මට කරන්න ඕනේ, මගේ දරුවට එහෙම මම කවදාවත් ඉල්ලපු කෙනෙකුත් නෙමෙයි. මගේ හැබැයි මම මල්ලි හැමතේම මම බලාපොරොත්තු පොඩි හරි. මේක ඔයා අපි වෙනුවෙන් මහන්සි වෙන කෙනා. මෙන්න මේ ඇගීම ඔයාට කියන දේ විතරයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ දේවල් නොලැබුණාට පස්සේ මම කවදාවත් මට හිමි දේවල් මෙන්න මේවයි කියලා මම බලාපොරොත්තු වෙලා නැහැ. ජීවිතේ මට පුළුවන් විදිහට මාව සතුටු කරගන්නවා. මට ඕන දේ මම අරගෙන මම අඳිනවා. මට කන්න ඕන දේ අරගෙන මම කනවා. මට යන්න ඕන දේ ආවට මම සල්ලි එකතු කරගෙන යනවා. මගේ බබාව අරගෙන පුළුවන් හැමතැනටම යනවා. මගේ පවුලේ අනිත් අයට හැමෝටම උදව් කරනවා. හැම දෙයක්ම කරනවා. ඒ මට තියෙන මම විසින්මයි. දැන් මේ වෙනකොට ආදරය ඇතුලේ සහ විවාහය ඇතුලේ තියෙන ගැටලු අරුබුද ප්‍රශ්නත් එක්ක ඔයාට හිතෙන්නේ නැද්ද එහෙම ඔයාගේ ආදරේ බලාපොරොත්තු වෙච්ච තැනක් සමහර විට ඔයා මිස් කරගන්න නැතිනේ. එහෙම තැනකට ලං වුණා නම් අනේ අපරාධනේ මට මෙයා මෙහෙම මං වෙනුවෙන් හිටිය කාලයක් ඒ වගේ දෙයක් සිහිපත් වෙනවද? ඒ වගේ තැනක නතර වුණා නම් හොඳයි කියලා මේ වෙලාවෙ හිතෙන්නේ නැද්ද ඔයාට? මම කවදාවත් මට ආදරය කරපු කෙනෙකුට මං ආදරය කළා නැහැ. මම ආදරය කරේ හැඟීම් වලට. කියන්නේ මෙන්න මේ බිත්තියේ මැනික ඔයාගේ මූණ පේන ඔයා විතරයි මගේ කියලා එහෙම වචන වලින් රවට්ටපු මිනිසුන්ට තමයි මං ආදරය කරේ. ඔයාව රැජිනක් කරනවා. ඔයා මගේ පණ, ඔයා තමයි මගේ ලෝකේ කියලා මල්ලි බිම පෙරලගෙන ගහනකොට බිම දාලා පාගනකොට ඒ මිනිසුන්ට පයට පෑගෙන දොවිල්ලක් තරම්ව මාව වටින්නේ නැහැ. ගෙන් ඇදලා එළියට දාලා මාව පාරේ ඇදලා දාලා යනකොට ඒ මිනිසුන්ට ඒ මැනික කියපු කෙනාට අනේ මේ මගේ මැනිකක් එහෙම දාලා යන්නේ නැහනේ. එතකොට කොතනද එතන ආදරයක් තිබ්බේ? මම ජීවිතේ මම හිතලා තියෙන මම මේ රැවටිලා තියෙන වචන වලට. මං කවදාකවත් ආදරයට ලං වෙලා නැහැ. මම ජීවිතේ නොලැබිච්ච දෙයක් තමයි මගේ ජීවිතේ ආදරේ පොඩි කාලේ ඉඳලා. මට ආදරේ කියන එක අවබෝධ වෙලාද තියෙන්නේ? අත් ආදරේ මොකක්ද කියන එක තාමත් අපිට මිනිස්සු විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්ද? නැත්නම් අපි හැමෝම ඕනම වයසකදී රැවටෙන්න පුළුවන්ද මේ කාරණේට? ඕනම වයසකදී ඕනම කෙනෙක් රැවටෙන්න පුළුවන්. ඒකනේ මම කිව්වේ ඕනෑම ශක්තිමත් කෙනෙක් වුණත් එක තැනක් තියෙන අයගේ වේක් පොයින්ට් එක. මගේ තියෙන අන්න එක මිනිසුන්ව තේරුම් ගන්න බෑ මට. මිනිසුන් විශ්වාස කරනවා ඊටාම ඉක්මනින් මම. මිනිසුන්ව එක වචනයක් කිව්ව සැනින් මං හිතනවා ආයා තමයි ෂායා තමයි මගේ ලෝකේ කියන තැනට මගේ ජීවිතේ මං ඒ මොහොතේපත් මං ගොඩාක් අය ඇඩ්වයිස් කරන කෙනෙක්. මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක බැලුවාට පස්සේ මං තරම් දුක් විඳපු කෙනෙක් නැතුව ඇති. මං ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මම එක්තරා මාධ්‍ය ආයතනයක වැඩ කරනවා. ඔය රැකියාව නැති වෙනවා අපිට දේශපාලන හේතු නිසා. එතකොට මම විවාහ වෙලා නැහැ. මේ සම්බන්ධතාවත් මගේ කිසි දෙයක් තිබ්බේ නැහැ ඒ කාලේ. එතකොට මේ අපිට ජොබ් එක නැති වෙලා අපි ෆ්‍රීලාන්ස් වෙනවා කියලා වැඩ කරලා ෆ්‍රීලාන්ස් වුණාම ඔයා දන්නවා ඇති රැකියාවක් හොයා කියන්නේ වැඩක් එනකල් අපි කොයිතරම් අසරණ වෙනවද කියලා. එතකොට සල්ලි නැහැ ඇත්තට මතේ. සල්ලි නැති ප්‍රශ්නට වඩා මේ පිටින් බලන් ඉන්නට උත්තර දෙන්නත් නැහැ. එතකොට ඇත්ත මේ කතාව කියන්නේ මම එතකොට තනියම මම එනෙක්ස් එකක් අරන් ඉන්න කාලේ මම අයින් වුණා. මාසයක් දෙකක් මට වැඩ නැහැ හරියට නැහැ. හැබැයි මම එතකොට එක්තරා සංනිවේදන ආයතනයකත් මම හඬ කැවීම් ශිල්පිනියක් විතර වැඩ කරනවා. නමුත් ඔයා දන්නවනේ අපිට ගෙවන ගණන් වල හැටි කොහොමද කියලා. එතකොට මේ මම මල්ලේ මගේ අතේ කීයක්වත් නැහැ. මට ඉල්ල ගන්න කෙනෙකුත් නැහැ. මට දෙන්න කෙනෙකුත් නැහැ. මේ කොළඹ මට කියලා කෙනෙකුත් නැහැ. මගේ ෆෝන් එකේ සල්ලිත් නැහැ. මම කාට කියන්නද? මම දවස් 3ක් අද නැගිටිනවා
මේ වතුර තිබ්බා තේකොළ තිබ්බා කේතලේ ගහලා තේකක් බීලා නිදාගන්න. ආයි ළඟට ආයි හවසට නැගිලා මොනකට සෝදලා ආයි නිදිය ගන්නවා. කණ්ඩ නෑනේ. වත් හාල් නෑ ගෙදර. ඊළඟ දවසේ ආයි නැගිටිනවා තේකක් බොනවා. මම 10ට 11ට විතර නැගිටලා තේකක් බොනවා. ආයි නිදියනවා. හරිද? ඊළඟට දවස් 3මාරක් මම එහෙම හිටියා. හිතන්න එතකොට මන් දන්නේ මං එක දෙයක් තියෙනවා මගේ ජීවිතේ පිටිපස්සේ මාව රකින්න දෙවියෝ කෙනෙක් ඉන්නවද කියලාත් මට හිතනවා. ගොඩාක් ප්‍රශ්නවලදී ගොඩාක් ගැටලුවලදී ගොඩාක් ප්‍රශ්නවලදී මට මාව ශක්තිමත් කරපු එක තැනක් කවුරු හරි මොහොතක තියෙනවා. මම කිව්වේ සංනිවේදනායතන මම ඒ කාලේ හඬ කැවුම් ශිල්පිනියක් විදිහට වැඩ කරා කියලා. ඒතකොට මම කන්න නෑ දවස් 3මාරක් විතර මට කෝල් එකක් දෙනවා අක්කේට රෙකෝඩින් තියෙනවා කියලා. මට නැගිට ගන්නව 50වත් නෑ. මං කොහොන අංගේ මට එන්න විදියක් නෑ. මං කාලා නෑ. මට හාල්ලටයක් එහෙම එක මං හාල්ලටයක් ගන්නවා සල්ලි නෑ ගෙදර කියලා. ඒලා ගෑනු ළමයා නංගේ ඒ නංගේ කෙනෙක් ඇත්තටම ගෙනත් දුන්නා මට ඒ පැය දෙකක් ගියේ නෑ මට අක්කේ වගේ හෙට පේමන්ට් එක මං අද වාර දෙනවා අද වා කන්න ගිහිලා නැත්තම් මාත් එක්කයන් කන්න කියලා. මම ෆොඩ් සිටි එකට ගිහිල්ලා හාල් කිලෝ එකයි තක්කාලි පොල් ගෙඩියයි පරිප්පුයි බිත්තර 5යි ගත්තේ. ගෙදරගෙන මම හිතනවා හාල් කිලෝ එකම කෑවද කොහෙද මට මතක ඒ ටික උයලා මම ආසම විදියට මට මන් දන්න මම කොහොම කෑවද කොහොම උයහගත්තද කියලා මං එහෙම ජීවිතේ ඕන දුන්න කෙනෙක්. මගේ ජීවිතේ වරදිනකොට මට දොස් කිව්වෙත් මගේම ළඟම හිටපු අය. මගේ ජීවිතේ වැරදි තීරණවල මගේ ළඟින්ම හිටපු අය තමයි මගේ ඇරේ. මට හරියනකොට මම උදව් කරන්නේ මගේ ළඟම ඉන්න අය. මට වරදිනකොට මට වැරදි කියන්නේ මගේ ළඟම ඉන්න අය. මම වැටිලා නැහැ මේ තැනට එන්න මට තිබිච්ච සමහර මිනිස්සු මට කියලා තියනවා පාරේ යනකොට රුපියලක් දාන ඔබ හිඟන්නෙක් වගේ ඉන්නවා කියලා. හැබැයි අද මට උදව්වක් ඉල්ලන ඕනම කෙනෙකුට මල්ලි උදව් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සමහර මිනිස්සු මට කියලා තියෙනවා ඔබට මොනවද තියෙන්නේ? ඔබට රස්සාවක් නැහැ, වාහනයක් නැහැ, ගෙයක් දොරක් නැහැ. ඔබ මොකෙද්ද නිකන් ගෑණි නෑ. ආටිස්ට් කෙනෙක් කියන්නේ ඒ ආදරය ලැබෙන්න තරම් ඔය කියන කිසි කෙනෙකුටවත් බැහැ. මට සල්ලි නැති වුණත් මොන දේ වුණත් මට මේ ලබන තෘප්තිය මේ ඒ ආදරය මට උපරිම තැන. සමහර වෙලාවට ඔය කියන මිනිස්සුන්ට වුණත් ඒ අය අද ඒ තැනට එන්න කොච්චරනම් දුකක් විඳින්නේ නැද්ද? ජීවිත පෙරලෙන්නේ ඒ විදිහට මල්ලි. එදා මට එහෙම කියපු අය අද මේ වගේ තත්ත්වයක මම ඉන්නකොට මගේ ජීවිතේ වැරදුනා තමයි. මට කසාද ජීවිතේ හරි ගියේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒක මන් දන්නේ ඒක මගේ කොතන අඩුවක්ද මිනිස්සු විශ්වාස කරලා මිනිස්සුම හදන්න ගියපු නිසා හදාගෙන ජීවත් වෙන්න ගියපු නිසා තමයි ඒක මට වුනේ. හැබැයි මම එක දෙයක් දැන් තේරුම් ගන්න කවදාවත් කිසිම මිනිසෙක් හදාගන්න පුළුවන් කියලා ජීවත් වෙන්න යන්න හොඳ නැහැ. ඒක ගැහණුන්ටත් පොදුයි පිරිමින්ටත් පොදුයි. ඒ නිසා මම අද එක දෙයක් තියෙන මම කවදාවත් අර මට කවුරු හරි මේ හරි දෙයක් කියනවා නම් ඇත්තටම මල්ලේ මම ඒක අද අඬයි මං හෙට අඬයි මම ඊළඟ දවසේ නැගිටිනවා. මට පුදුම ශක්තියක් තියෙන එක. අද එක රුපියලක් නැතුණම් මල්ලේ මං හෙට රුපියල් 100ක් හම්බ කරන්න මට පුළුවන්. නැත්තම් මට මේ දරුවෙක් එක තනියම ජීවත් වෙන්න බෑනේ. මට කවුද දෙන්න ඉන්නේ? මට කිසි කෙනෙක් නැහැ දෙන්න. සම්බන්ධතා කියන එක දැන් අපේ සමාජය ගත්තොත් අපේ සමාජයෙන් අපිට කියන්නේ අමාරුවෙන් හරි කසාද බැඳනම් මේක අල්ලගෙන ඉන්න ඕනේ. ඒක ඇතුලේ වෙන ප්‍රශ්න විඳ දරා ගන්න ඕනේ. විශේෂයෙන්ම කාන්තාවක් දිහා බලන්නේ ස්වාමි පුරුෂයාගෙන් වෙන ප්‍රශ්න සහ තමන්ගේ වැරදි ස්වාමි පුරුෂයාගේ වැරදි මේ හැම දෙයක්ම ඉවසා දරාගෙන සම්බන්ධ ඉස්සරහට අරගෙන යෑමේ මූලික වගකීම කාන්තාවට යොමු වෙනවා කියන තැන තමයි සමාජය බලන්නේ. සම්බන්ධතාවයක් ඇතුලේ හෝ වේවා විවාහය ඇතුලේ හෝ වේවා මේ අපහසුයෙන් මේක අල්ලගෙන ඉන්න ඕනේද? සමාජයේ දකින්න විදිහට අපේ ඇතුලේ තියෙන ප්‍රශ්නේ දන්නේ අපිනේ. නමුත් ඒ ප්‍රශ්න හැම දෙයක්ම විඳ දරාගෙන ඉවසගෙන අපි මේක අල්ලගෙන ඉන්න ඕනද නැත්නම් ඒක අනවශ්‍යයි කියලා හිතන තැන දරාගෙන ඉන්න බෑ තව දුරටත් කියලා හිතන තැන මේක අතාරින්න ඕනේද? මොකක්ද අක්කා? ඔය අතාරපු කෙනෙක් නමුත් මේක සමාජයේ එළියෙන් දකින්නේ මේක අතාරින්න සුදුසු නෑ මේක කතා කරලා විසඳගෙන මොකද මේක ලෝකෙට පේන්නේ ලොකු ලැජ්ජාවක් විදිහට මේ අතාරිනවා කියන කාරණේ. එහෙම නැතුව අපි කොහොමද මේක තීරණය ගන්න ඕනේ? මෙහෙමයි. සම්බන්ධතාවය ඇතුළේ මමත් ගොඩාක් ඒ සම්බන්ධතාව රැක ගන්න උත්සාහ කරනවා.
එක පාරක් ගහලා දවල් දෙවෙනි පාරක් ගුටි කනවා, තුන්වෙනි පාරක් ගුටි කනවා, හතරවෙනි පාරක් ජීවිත කාලේ භාගයක්ම ගුටි කාලත් මම ඒ සම්බන්ධය රැක ගන්න උත්සාහ කරා. හැබැයි ඒවට පස්සේ අපේ හැඟ අර පත්‍යංග වෙනවා කියන්නේ. ගුටි කාලා හෙම්බත් වුණාට පස්සේ අපේ ජීවිතේ එක්තරා මොහොතක එනවා ඇයි අපි මේ අපේ ඇඟට රිද්ද ගන්නේ? ඇයි අපිටවත් අයිති නැති මේ ජීවිතයකට තවත් කෙනෙක් මේ තරම් හිරිහැර කරන එක දරාගෙන ඉන්නේ? මම නම් කියන්නේ අමාරුවෙන් ඉවසගෙන අල්ලගෙන ඉන්න ඕනි නැහැ. අය ගහන පාරකට අපි මැරලා ගියොත්, ඒ වදින පාරක් මැරලා ගියොත්, එක්ක මගේ අත ඉස්සුනොත් කොච්චර පවුද ඒක? මං ගන්නද මගේ අත ඉස්සනවා නම් කෙනෙකුට, යා ගහලා මමත් අත උස්සනවා නම් මලේ මම කියන්නේ එතන ඒ සම්බන්ධතාවය අපි කිසිම ගැළපීමකුත් නැහැ. අපි අයින් වෙන්න ඕන. ඒ හින්දා මම කියන්නේ ඕනම කාන්තාවකට ශක්තිමත් වෙන්න. ආර්ථික අතෙන් හයියක් විය යුතුමයි. එයා දන්නේ මොකද්ද? උයන්නද? උයන එකෙන් හරිය ආර්ථිකව ශක්තිමත් වෙන්න ඕන. ඉස්සර වගේ නෙමෙයි දැන්. ඉස්සර නම් අපේ අම්මලා අපිට අදටත් කියනවා නේද? අපි පුදුම විදිහට දුක් විඳලා උඹලා බඩට ආහාරයක් නැතු උඹලා හැදුවේ, ඇඟට ඇඳුමක් නැතු උඹලා හැදුවේ කියලා. එච්චර දුක් විඳලා හදලා අදටත් අපේ අම්මලා අපි හින්දා දුක් විඳිනවා නම් මොකද්ද සම්බන්ධතාවල තේරුම තියෙන්නේ? උත්සාහ කරන්න පුළුවන් රැකගෙන ඉන්න. බැරි නෑ. ඒකේ දරා ගැනීමේ ශක්තිය අනුව. ඒක එකිනෙකාට වෙනස්. එක නමත පදනම්. ඒක සාපේක්ෂයි. මගේ තියෙන ශක්තිය නෙමෙයි තව කෙනෙකුට තියෙන්නේ. සමහර අය පුළුවන් තරම් ඉවසගෙන මේ මැරෙන මොහොත උනත් එකට අල්ලගෙන ජීවත් වෙන අය ඉන්නවා. ඒ තව කෙනෙක්. මේ මගේ පැත්තෙන් බෑ මල්ලි. මට තියෙන්නේ මට පුදුමාකාර ආත්ම ශක්තියක්. මට ඔයා හිතන්න මට දැන් මගේ ඇඟ 4කට 5කට කපලා දාලා චූටිම තැනකින් ආයි පොඩ්ඩක් එකතු වෙලා තියෙනවා. මම ඒක එකතු කරගෙන නැගිටින කෙනෙක්. මට මල්ලි ඒ නිසා මමත් රැකගනී ජීවිතේ. මට ආදරය, ආරක්ෂාව, මම වෙනුවෙන් කෙනෙක්. මටම කියලා පිරිමියෙක්. මටම කියලා කෙනෙක්. මේ මගේ පිරිමියා. මේ මගේ ආදරේ. මෙයා මටම විතරයි කියලා කියනවා මගේ මනුස්සයා වෙනුවෙන් මේ ලෝකේ නැති ඕනෑම දෙයක් කරයි. මට මේ හැමදේම කරයි. මම එහෙම කරපු කෙනෙක් මල්ලි. ඇත්තටම පිරිමියෙකුගෙන් ඔයාව ආරක්ෂා කරනවට ආදරය කරන විවාහ වෙන පිරිමියෙකුගෙන් ඇත්තටම ඔයා බලාපොරොත්තු වෙන්නේ කියන්නේ ගොඩක් වෙලාවට මම දන්නවා දැන් මේ කාලවකවානුව තුළ මුදල් කියන කාරණේ අපි මොන දේ කතා කරත් මම හිතන්නේ ඒක එනවා ඉස්සරහට. ඒ මුදල් කියන දේ මතම පදනම් වෙනවද ඔයා ඒක එතනින් එහාට ගිහිල්ලා වාට ලැබෙන ආදරයත් එක්ක ඔයා ඒක තීරණය කරනවද කොහොමද? මොකද කෙනෙකුට කියන්න පුළුවන් ගොඩක් වෙලාවට ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. ඒක යම් ප්‍රමාණයකට සහ ඔයා රංගන ශිල්පිනියක් විදිහට තවත් මේ සඳහා වැඩි පිරිවැයක් දරන්න වෙනවා. කොහොමද මේ ඔයාට යම් කෙනෙක් ලං වෙනව නම් ජීවිතේට මම දන්නේ ඔයා ඒකට මොන වගේ පිළිතුරක් දෙනවද කියලා. ඒ ලංවීම සම්බන්ධයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම? සල්ලිම නෙමෙයි ජීවිතේ කියන තැන නෙමෙයි මල සල්ලි අවශ්‍යයි. මුදල් අවශ්‍යයි. මුදල් නිසා ගොඩාක් ගැටුම් ඇති වෙනවා. නමුත් මූල්‍ය කළමනාකරණය දෙපාර්ශ්වම පුළුවන් මේ ඉගෙන ගන්න ඕනේ. හැබැයි පෞල් ජීවිතය සාර්ථක වෙන්නේ මුදල් මතම නෙමෙයි. පෞල් ජීවිතය තුල දෙන්න අම්මයි තාත්තා නැත්නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියන දේ කැටගරි එකේ දෙන්නගේ අතේ තියෙන විශාල වගකීමක්. හස්බන්ඩ්ගේ යුතුයකම් ටික, වයිෆ්ගේ යුතුයකම් ටික. ඒ දෙන්න බැඳිලා ඉන්නවා කරන්න. නේද? ඔය ගැළපීම දැන් කියනවනේ අපි මොන ප්‍රශ්න ආවත් මේ අත්ත අල්ලගත්ත අත අපි අතාරින්නේ නැහැ කියලා. එහෙම කොච්චර පෞල් ජීවිත තියෙනවද? හැබැයි මම කියන්නේ මුදල් විතරක් නෙමෙයි ජීවිතේ. ඔය මට පුළුවන් වෙනුන ඔයාට අහුම්කම් දෙන්න. වයිෆ්ට පුළුවන් වෙනුන හස්බන්ඩ් වෙනුවෙන් එක පොඩ්ඩක් කර ඇහුම්කම් දෙන්න. එයාගේ ගැටලුව මොකද්ද කියලා කතා. ගැහැණියක් විදිහට මම හස්බන්ඩ්ගේ හැම කියන්නේ ස්වාමිපුරුෂයාගේ සියලුම දේවල් මගේ කරට අරගෙන මම කරගෙන යනවා නම් ස්වාමිපුරුෂයාට තියෙන මගේ පස්සෙන් එන්න. මාව දිරිමත් කරගෙන පිටිපස්සෙන් එන්න. යාට තියෙන එච්චරයි. මාව වේචනය කරනවා, මට ගරහනවා, මට අපහාස කරනවා, මට නිඳා කරනවා, මට ගහනවා, මට බනින්නවත්, මාව එපා කියන්නවත් නෙමෙයි. නේද? මේ ගැහැණිය කියන කෙනා මේක කරගෙන යනවා නම් මට මේ ගැහැණියට ශක්තියක් වෙන්න ඕන.
මේ ගෑණි කොහොම හරි මේක අල්ලගෙන යනවා. මට බැරිද මේ ගෑණි ඉස්සරහට අරන් යනවා. එහෙනම් මම මේ ගෑණිට වෙන්න ඕන මේ ගෑණිගේ ජීවිතේ හානි කරන නාස්ති කරන එක නෙමෙයි මේ ගෑණිගේ ජීවිතේ ආලෝකය ලබා දෙන එක කියන දේනේ. උතන තමයි මට සිද්ධ වුණ දේවල් ගොඩක් සිද්ධ වුණේ. අක්කේ දැන් ඔයා සිංගල් මාම් කෙනෙක්. එතකොට ඔයා බබත් එක්ක ජීවත් වෙන්නේ. එතකොට දැන් මේ වෙලාවේ ඔයාට ලං වෙන පිරිස දැන් මිනිසුන්ට විවිධාකාරී සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඒක විවාහයම විතරක් නෙවෙයි. එතකොට මේ වෙලාවේ ඔයාට ලං වෙන සමුදතා පිළිබඳව අපි කතා කරොත් එහෙම සම්බන්ධතාවයට ඇතැම් විට ලං වෙලා තියෙන්නත් පුළුවන්. ඒ අය ඔයාට ලං වෙන්නේ ඔයාට තියෙන ඇත්තටම තියෙන අනුකම්පාව, ඔයාව රැක බලා ගන්න, ඔයාට තියෙන ආදරය කියන කාරණයක් එක්කද කියන දේ පිළිබඳව ඔයාට යමක් කියන්න පුළුවන්ද? එහෙම මේ තියෙන තත්ත්වය උඩ ඔයා විතරක් නෙවෙයි මේ විදිහට සිංගල් මාම්ස්ලා ඉන්න ඕන තරම්. එතකොට ඒ අයට ලං වෙන මේ සමුදතා ඇත්තටම අවංක සමුදතාද ලං වෙන පිරිස කියන එක පිළිබඳව ඔයා කොහොමද දකින්නේ? මල්ලි ගොඩාක් ඉන්න හොඳින් ඉන්න අය. බබාලාත් එක්ක බාර අරන් හොඳින් ඉන්න ගොඩක් අය ඉන්නවා. ඒක ඒ අයගේ වාසනාව. මම නම් හිතන්නේ මගේ ජීවිතේට ආයෙ ලං වෙන කෙනෙක් මට ඇත්තටම ආදරය කරයි කියලා. මම දන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ ජීවිතේ ආපහු ආදරය ගැන මම හිතන්නේ නැහැ. මොකද මට මේ ආදරයෙන් මම ගුටි කාපු තරම්, බැට කාපු තරම්, නින්දා විඳපු තරම්, අපහාස විඳපු තරම් මට ඇති. මම දැන් ඒවට පදම් වෙලා මගේ ජීවිතේ මම දැන් අවසාන තැනකට ඇවිල්ලා තියෙන්නේ මේ සියල්ලම අත්හරිනවා කියන තැනකට. මගේ හැඟීම් දැන් දැනීම් කියන දේවල් ඔක්කොම මැරිලා ඉවරයි. ඒක මරලා ඉවරයි. මට දැන් ආදරණීය කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මං හිතන්නේ මගේ ජීවිතේට තවත් ඉස්සරහට ආදරයක් ලැබෙයි කියන එක. මම දන්නේ ඒක මගේ ජීවිතේ ඉරණම කොහොම වෙසඳෙයිද කියලා. හැබැයි මං තනියම ජීවත් වෙන්න ඕන මාර්ගය මම හදාගෙන තියෙනවා. මම ඒක හදා ගනිමින් පවතිනවා. මම මාව අමතක කරලා ලොකු කාලයක් හිටියා. දැන් මල්ලේ මම ආපහු නැගිටිනවා. මේ නැගිටමින් යන කාලේ දැන් මම මට ආදරය කරන ගන්න කාලේ මගේ දරුවාට අම්මෙක් ඕනි. දරුවා තාම පොඩි. යාගේ අධ්‍යාපනය, යාගේ හැමදේම පෝෂණය හැමදේම තියෙන්නේ මගේ ඔළුවේ. මගේ විතරයි. යාට වෙන කිසිම හවුහරණයක් නැහැ. යාට මම විතරයි ඉන්නේ. එතකොට මට මල්ලි පැනඩෝල් එකක්වත් මම බොන්නේ නැති කෙනෙක්. මොකද මම පැනඩෝල් එකක් යම් කිසි ඔළුව කැක්කමකට බිව්වොත් ඒක මගේ ඇඟට ඒක ඇඟට හුරු වෙනවනේ. ඒතර මට තව ලොකු ලෙඩක් හැදුනොත් ඒකට මට පැනඩෝල් වෙත්තක් බොන්න බැරි වෙනවා. ඒ හින්දා මම ගෙදර කොත්තමල්ලි ටිකක් ඒවා මේ වෙනිමැල් ටිකක් බීලා මම අර පැනඩෝල් පෙත්තත් මග අරින්නේ. ඒකත් මගේ ඇඟට හුරු වුණොත් මට තව ටිකක් ලොකු දරුණු තත්ත්වයක් ආවොත් ඒකට මට මුහුණ දෙන්න බැරි වෙයි කියලා බයට. ඒ නිසා මම ආදරය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම හිතන්නේ මගේ ආදරය අනිත් අයට කොහොම වෙතත් වාසනාවන්ත අය ගොඩක් ඉන්නවා මල්ලි මේ ලෝකේ. ඒ ආදරණීය ජීවිත අපිට ගොඩාක් හම්බ වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙච්ච දේ මට ලැබුණ නැති එක මමත් රණ්ඩු කරා, ෆයිට් කරා මගේ ආදරේ අයිතිය වෙනුවෙන්. මටම හස්බන්ඩ් කෙනෙක් ඕන කියන හැඟීම වෙනුවෙන්. යා මගේ කියන හැම නමුත් ඒ දේවල් මට එහෙම නොවෙනකොට මට ආයි කවුරු ලඟ වුණත් මට හැඟීමකුත් නැහැ. මං ඉඳ මල්ලන් ආයන ජීවිත කිසිම කෙනෙක්ව ලං කරගන්නෙත් නැති වෙයි ඉස්සරහට. දැන් බබෙක් එක්කනේ ජීවත් වෙන්නේ. එතකොට කොයි මොහොතක හෝ එහෙම සපෝට් එකක් පිරිමියෙකුගේ හයියක් මං හිතන්නේ කාන්තාවකට ඒක නැහැ කිව්වට ඒක එන්න තැනක් තියෙනවා. එහෙම වට දැනෙලා තියෙනවද මට කෙනෙක් හිටියනම් හොඳයිනේ කියන අදහස හිතට ඇවිල්ලා තියෙනවද? දැනෙලා තියෙනවා අනන්තවත්. දැනිලා ඒ අවශ්‍යතාව විතර පිරිමියෙක් තියාගෙන වැඩකුත් නැහැනේ. පිරිමියෙක් කියන්නේ අපි පිරිමියෙක් තියාගෙන ඉන්නව නෙමෙයි වෙන්න ඕනේ. ඒ පිරිමියාට වෙන්න පුළුවන් එකම දේ මට ආදරේ නම් ඒ පිරිමියා මට මගේ බඩගින්නේ යාට දැනෙන්න ඕන. මං හෙට ජීවත් වෙන්න දරන උත්සාහය යාට දැනෙන්න ඕන. එයා කොහොමද අද මේ ගෙදරට මේ බඩු ටික ගේන්නේ කියන හැඟීම යාට දැනෙන්න ඕන. මගේ දරුවගේ බඩගින්න යාට දැනෙන්න ඕන. මේ දරුවට මෙයා කොහොමද කරන්නේ කියන හැඟීම යාට දැනෙන්න ඕන. එහෙම නැති පිරිමියෙක්ට ඇත්තට මෙහෙම අපි තියාගෙන ඉඳලා වැඩක් නැහැ පිරිමි. නිකන් අර වාහනයක යන උවමනාවට එයාගේ අවශ්‍යතාවල් වලට එහෙම අවශ්‍යතාවයක් අපේ හැඟීම් වලට එහෙම පිරිමියෙක් අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා උත්තරේ ඔක තමයි. ජීවිතේ දැන් මේ වෙච්ච දේවල් ඔයාගේ වයසත් එක්ක වෙච්ච දේවල් එක්ක ලැබපු අත්දැකීම් එක්ක ඔයාට අතීතයට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔයාට මෙන්න මේ කොටස ඔයාට වෙනස් කරන්න ඔයාට chance එකක් දෙනවා අපි. එතකොට ඔයාට කොයි තැනද ඔයා ක්ලියර් කරගන්නේ? මොන තැනද වෙනස් කරගන්නේ?
මගේ අතීත සම්බන්ධතා ඔක්කොම වෙනස් කරගන්න. හැබැයි මම ඒ අයට දොස් කියන්නේ නැහැ. ඒ මගේ ජීවිතේට ගෙනාව එක්ස්පීරියන්ස් එකක්නේ. ඒ අය දුන්න ඒ වේදනාවන් හින්දා තමයි මම අද ශක්තිමත් ගෑණිය බඩපත් වෙලා ඉන්නේ. එහෙනම් අදට මම හොයයි අර සුන්දර ගෑණියක් විදිහට කාගේ හරි තුරුලක නැලවි ඉන්න ගෑණියක් විදිහට ජීවත් වෙන අර බොළඳ ගෑණියක් විදිහට. නෑ මම එහෙම කෙනෙක් නොඋනේ. අතීතේ මට හම්බ වෙච්ච සම්බන්ධතාවලට මුහුණ දෙච්ච ඒ සම්බන්ධතා නිසා. හැබැයි මට වෙනස් කරගන්න තැනක් උනා කියලා මම එහෙම ওই සම්බන්ධතා මම මගේ ජීවිතෙන් කටු ගාලා ඉරලා විසි කරලා පොඩි කරලා පෑගිලා පුච්චලා දාන්න පුළුවන් නම් ඒක කරනවා. කරන්න බෑන දෙයක් වෙලා ඉවරයිනේ. දැන් ඒ සම්බන්ධතා නැවතකට කතා කරොත් නෑ. නැවත අපි කලින් හිටියා වගේම කියන. මම වාට කිව්වේ මම දෙයක් අතාරිනකොට අතාරින්නේ සදාකාලික. මේක තමයි මගේ අත්හැරීම. මං ආයෙ කතා කරන්න අනේ කොහොමද මොනවාද කරන්නේ ළමයාගේ දේවල් කරන්න එන්න ඉස්කෝලේට යන්න පොත් ටිකක් අරන් දෙන්න මගේ ආයෙ මම කතා කරන්නේ නැහැ. මම ළමයාත් එක්ක අයින් වුණේ මට පුළුවන් නිසා නම් ආයෙ ඒ පාර්ශ්වයට මම ඇඟිලි ගහන එකේ තේරුමක් නැහැ. සමහරට ඒ අයත් දැන් කවුරු හරි කෙනෙක් එක්ක ජීවත් වෙනවා ඇතිනේ. මම එයාට කතා කරොත් ඒ අයගේ ඒ අදාළ පාර්ශ්වයන්ටත් ඒක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ එහෙම. ආයත් ඇරිච්ච දෙයක් නම් ජීවිතේ මම ආයි කිසිම කලක ලබා ගන්නෙත් නෑ. මගේ ඇස් දෙක ළඟින් ගියත් මම ආයේ පැත්ත හැරලවත් බලන්නේ නෑ. ඒක තමයි මගේ අත්හැරීම. දැන් සාමාන්‍යයෙන් මිනිසුන්ට ප්‍රශ්න එනවා ජීවිතේ දරා ගන්න බැරි ප්‍රශ්න එනවා විශේෂයෙන් ඔය ආදරය කියන කාරණේ ඇතුලේ සම්බන්ධතාව කියන කාරණේ ඇතුලේ. එතකොට මේ ඔය ප්‍රශ්න වලින් මිරිකි අපි එදිනදා ජීවිතේ ගත කරනකොට සමහර විට අපේ අත්‍යවශ්‍ය අනෙක් වැඩ වලට දෙන ફોකස් එක අපිට හරියට දී ගන්න බැරි වෙනවා. ඔයාලට එහෙම අත්දැකීම් ලැබිලා තියෙනවද සහ කොහොමද අපි දැඩි පීඩනයක එල්ලලා වෙලා තියෙනවා නම් අපේ මොකක් හරි කාරණයකට අපි දැඩි පීඩනයකින් ජීවත් වෙනවා නම් ඒ කාරණය යම් ප්‍රමාණයකට යම් කාලයකට ඒක අමතක කරලා මේ ප්‍රශ්නේ දරාගෙන අපේ එදිනදා වැඩක් සිද්ධ කරගන්න තැනට හිත හදාගන්නේ කොහොමද? ඔයාටත් එහෙම අත්දැකීම් තියෙනවද කියන එකත් එක්ක පොඩ්ඩක් මට ඒක පැහැදිලි කරලා දෙන්නකෝ. මොකද ගොඩක් වෙලාවට අපිට අපේ අත්‍යවශ්‍ය කාරණයක් අපිට කරගන්න බැරි වෙනවා අර ප්‍රශ්نين අපි පීඩාවටපත් වෙලා ඉන්න නිසා. ඒක යටපත් කරගෙන කොහොමද අපි අපේ එදිනදා වැඩේ සිද්ධ කරගන්නේ? ඔයාට ඒක පුළුවන්ද හැන්ඩල් කරගන්න? මම මල්ලි 3 පාරක් සූසයිඩ් කරගන්න ගියපු කෙනෙක්. පාර යන වාහනේ මම බිමට පැනලා මැරෙන්න ගියපු කෙනෙක්. ඒතරම් මට ජීවිතේ දරා ගන්න බැරි. ඔයා නපුරුයි මට හිතෙන්නේ. නෑ. නපුරුයි නෙමෙයි මම හොඳ වැඩි. මගේ අහිංසක කමින් ගොඩක් අය ප්‍රයෝජන ගත්තනේ. ඒ නපුරු කම නෙමෙයි මල්ලේ එතන තමයි අපි දරා ගන්න බැරි කමයේ. හැබැයි පසු කාලේ මම ඒ සම්බන්ධතාවය අයින් වුණාට පස්සේ මං තීරණය කරේ මොකක්ද මං ඒක කරේ? මොන හේතුව නිසාද මගේ ජීවිතේට මං එහෙම දෙයක් කරගත්තේ? කොච්චර වටිනා කෙනෙක්ද මං? මගේ වටිනාකම හඳුනාගත්තට පස්සේ මල්ලේ මං එක දවසයි යන්නන්නේ දෙකයි යන්නන්නේ තුන්වෙනි දවසේ මං කිව්වාට මගේ ඇඟේ කොටස් මගේ වෙන්න කපලා දාලා චූටි තැනකින් මාව එකතු වෙලා තිබුණොත් මං ඒ ටික එකතු කරගෙන නැගිටිනවා. ජීවිතය අතාරින්නේ මාව මට කොච්චර කෙනහලිකම් කරා මට කොච්චර දේවල් කිව්වත් මට කොච්චර අපහාස නින්දා කරත් මම මල්ලි කිසි දෙයක් නොවන ගානට මම යනවා. මට ඒක තමයි මම ඒකයි මට කියලා මම මොන දේ වුණත් මට දවසයි දෙකයි මේ දුක තියෙන්නේ. දුකෙන් ඉන්න බෑ මට. කාමරයකට වැදලා අඬ ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි මට තියෙන්නේ. ඒතුර මගේ දරුවා බඩගින්නේ. දරුවගේ ඉස්කෝලේ වැඩ කරන්නේ කවුද? මං අද ඇඬුවොත් හෙට එයා උයලා කන්න දෙන්නේ කොහමද මං? එතකොට මං හම්බ කරන්න ඕනේ. මගේ රූපය විනාශ වුණොත් එම මම මේ රූපයෙන් තමයි මං හම්බ කරන්නේ. මේ කටහඬෙන් මං හම්බ කරන්නේ. ඒතර මං අද එක්තැන් වුණොත් මට ලෙඩක් හැදුණා මං හරි බයයි. මට උණක් එම්බිරිසාවක් හැදුණොත් දෙයනේ මං හෙට කොහොමද ජීවත් වෙන්නේ? මාව බලාගන්න කෙනෙක් නැහැ. හැබැයි මං කිව්වා දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවද කොහෙද? දෙයනේ කියලා මට පුදුමාකාර හයියක් තියෙනවා මල්ලි පුදුමාකාර ශක්තියක් තියෙනවා. මං කාගෙන්වත් ඉල්ලන කාගෙන්වත් යැපෙන්නේ නැති විදිහට අපි අතමාරුකම් කරගන්න එක වෙනම කතාවක්. නමුත් ණයක් නැතුව ඔළුව ඔස්සගෙන මේ යන ගමනට මට පුදුමාකාර ආශිර්වාදයක් තියෙනවා. ඒ නිසා කියන අර කොච්චර කොහොම කරා වුණත් මම අතාරින්නේ. අනිවාර්යයෙන්. හැක්කේ මේ දැන් ඔයා ටිකක් කාලයක් ජීවිතය ගත කරලා තියෙනවා අත්දැකීම් එක්ක දශක කිහිපයක්. දැන් අවුරුදු 20 25 30 ගෑනු ළමයෙකුට මොන වගේ උපදෙසක්ද දෙන්න පුළුවන්? ගෑනු සහ පිරිමි ඕනම කෙනෙකුට.
හැම කෙනාටම දෙන්න පුළුවන් උපදෙස තමයි අපි කියන වටිනාකම හඳුනා ගන්න ඕනේ. ගෑණියක් වුණත් පිරිමියෙක් වුණත් යාර තියෙන මාර්ම වටිනාකම. ඔයා නම් ඔයා විතරයි. මම නම් මම විතරයි. සම්බන්ධතා ඇතුලේ වුණත් මල්ලි අපි ඕනවට වඩා ફોකස් කරන්න ගියම අපි අපිව අතහැරලා එතකොට අපිට අපිව අතහැරෙනවනේ. මුලින්ම තමන් කවුද කියන දේ හඳුනා ගන්න ඕනේ. තමන්ගේ වටිනාකම හඳුනා ගන්න ඕනේ. තමන්ට ආදරය කරන්න ඕනේ. තමන්ගේ තියෙන ආර්ථික හයිය හඳුනාගෙන ඒක තමයි ශක්තිමත් කරගන්න ඕනේ. ඒ ආර්ථික හයිය ශක්තිමත් කරගත්තට පස්සේ අපිට පුළුවන් අනිත් අය ගැන හිතන්න. තේරුණාද? ඒ නිසා මම දෙන උපදෙස තමයි මොන ප්‍රශ්න ආවත් මොන බාධක ආවත් ජීවිතේ අතාරින්න එපා. අවස්ථාවක් නැති වෙනකොට තව අවස්ථාවක් අනිවාර්යෙන් වෙනවා. ඕනම කෙනෙකුට. ගමක ඉන්න ගැහණියට උනත් දරුවොත් එක තනි වුණාට එයා අද වැවට පැනලා ලින්දට පැනලා මැරෙනවා නම් එයා 10 වතාවක් හිතන්න ඕනේ එයාට ඒක අයිතියක් නෑ ඒක කරන්න. එයාට මොන හරි ගහක තියෙන කොස් ගෙඩියක් හරි විකුණලා හරි ඒකෙන් දෙයක් කරලා බඩ ගින්න නිවලා හරි ජීවත් වෙන්න පුළුවන් එයාට එයා හිතුවොත්. නිසා මම කියන්නේ අපේ හිතයි ශක්තිමත් කරගන්න ඕන අපේ වටිනාකමයි හදාගන්න අපි අපිට ආදරේ අනිවාර්යයෙන්ම ආදරේ කරන්න ඕනේ. තමන් කරන වෘත්තිය මොකක් වුණත් ඒක ශක්තිමත් කරගන්න ඕනේ. තමන්ට ලැබෙන ආදායමික රුපියලක් වුණත් ඒක ශක්තිමත් කරගන්න ඕනේ. දෙවනුව තමයි අනිත් අය ගැන හිතන්න ඕනේ. අපි ඕනවට වඩා කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන යාට අපි එයා පිළිබඳව හිතනවා කියන එක ඕනවට වඩා පෙන්වන්න ගියාම එතන අගයක් නැති වෙනවනේ නේද? මෙහෙමයි. කවුරුත් අපිට අගේ දෙන්නේ නැහැ. කවුරුත් අපිට කාගෙන්වත් අපිට වටිනාකම බලාපොරොත්තු වෙන්න බෑ. අපෙන් කෙනෙක් අපිට වටිනාකමක් දෙන්නේ නැත්තම් කෙනෙක් අපි ගැන හිතන්නේ නැත්තම් එයාට මේ ගාලා බැනලා ඔබ මං ගැන හිතපන් කීකේ හිතකට වැඩිය අපි එයාව පැත්තකින් තියන්න ඕන. එයාට තේරෙනකන් මේ ගැහණිය කොයිතරම් හොඳ ගැහණියක්ද කොයිතරම් හොඳ ශක්තිමත් ගැහණියක්ද කියන දේ එයාට දැනෙන්න දීලා අපි අපේ ගමන යන්න ඕනේ. අපිට තියෙනවනේ බලාපොරොත්තුවක් තියෙන අපේ යැපෙන පිරිසක් ඉන්න අපිට බැහැනේ ඒවම් මග හරින්න. එතකොට ඒ අය වෙනුවෙන් අපි අපේ ගමන යන්න ඕනේ. අපි අපේ ගමන යනවා නම් මල්ලි අර ගොල්ලන් ටික කාලයකට හිතා යන්නේ මං කොච්චර ලස්සන කෙනෙක්ද මේ නැති කරගත්තේ. මිනිස්සුන්ගේ ජීවිතේ විවිධ ප්‍රශ්න ගැටලු වෙනවා හැම දෙයක්ම සාපේක්ෂයි කාලයට ඉඩ දෙනකොට ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනවා හැබැයි සමහර වෙලාවට හැම දෙයකටමත් කාලයට උත්තර නැහැ කියලාත් වෙලාවකට හිතෙනවා මේ අවසාන වශයෙන් එහෙනම් මොනවද ඉස්සරහට බලාපොරොත්තු ජීවිතේ ඉස්සරහ බලාපොරොත්තු කියන්නේ මම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ දරුවගේ මං කිව්වා මුලිනුත් එයාට මං අනිවාර්යයෙන්ම උගන්වන්න ඕනේ එයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ ඒක තමයි මගේ රෝල් එක බලාපොරොත්තු ලොකු බලාපොරොත්තු නෑ මල්ලි මම අද දවස් දැන් මං හැදිලා තියෙන විදිහට මං අද දවස් මං සතුටින් ජීවත් වෙනවා මට සාමකාමීව නිදහස්ව සතුටින් ජීවත් වෙන්න ඕනේ මොකද මේ ලැබපු අත්දැකීම් එක්ක දැන් අපිට වයසක් නෑ ලොකුවට මේ නිකන් ෆයිට් කර කර ජීවත් වෙන්න අපරාධ මේ ජීවිතේ දැන් මොනවටද මේ ඉන්න කාලේ ඉන්න මොහොත සතුටින් ජීවත් වෙලා තව කෙනෙකුට උදව්වක් කරගෙන මට කාටවත් හිරිහැරයා නොකර මගේ පාඩුවේ ජීවත් වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ආයික තව බලාපොරොත්තු මම තව දුරටත් ඉගෙන ගන්න ඕනේ. මම දැන් ඉගෙන ගන්න ඒකට තමයි මම දැන් ඉස්සරහට මම අවතීර්ණ වෙන්නේ. මම මාව අතහැරපු කාලයක් තිබ්බා. දැන් මගේ ලොකු ස්ටාර්ට් එකක් කරන් තියෙන ඉගෙන ගන්න. මම පුළුවන් තරම් මට දන්න පුළුවන් හැමදේම ඉගෙන ගන්නවා. මොකද මෙතන නැති වුණොත් මම තව තැනකට මගේ ජීවිතේ ගෙනියන්න ඕනේ. කියන්නේ මම තව තැනක් අල්ල ගන්න ඕනේ. ආර්ථික හයියක් ලබා ගන්න නම් තව තැනක් අල්ල ගන්න ඕනේ. එකක් බෑ තනියම්මෙකුට. මේ ජ්‍යොතිෂය වගේ දේවල් විශ්වාස කරනවා. ජ්‍යොතිෂය වගේ දේවල් විශ්වාස කරනවා. මෙහෙමයි මට එක දෙයක් තියෙනවා කියපු දේවල් වැරදිලා නැහැ. එක එක කාල සීමාවල් වල තියෙනවා කියපු දේවල් වැරදිලා නැහැ. ඔතනදී පොඩි විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. හැබැයි ඕක 100%ක් නැහැ. ජ්‍යොතිෂය කියන දේ සාපේක්ෂ එක අපි අපේ ජීවිතවලට ඇතුල් කරගන්න විදිහත් එක්ක හැබැයි මට මගේ ජීවිතේ කියපු බොහෝ දේවල් වැරදිලා නැහැ. ඕක කරන්න එපා කියලා තිබ්බොත් මම කරා නම් ඒක මට වැරදි. ඒක හරි ගිහිල්ලත් නැහැ. ඒ නිසා මම හිතනවා සමහර වෙලාවට ඕනට ඔලුවට දාගන්න නැහැ. ඕනට වඩා ඔලුවට දාගන්න නැහැ. පොඩි ගයිඩ්ලයින් එකක් ජීවිතේට ඇති කියලා හිතනවා. පාත් එක හොයාගන්න. එතකොටක් මේ අන්තිම වතාවට මම මේ ප්‍රශ්නේ දැන් අහන්න ඕන වගේ මේ කොහොමද ඉස්සරහට මොන වගේ දේවල් වලින්ද අපිට නැවත බලන්න පුළුවන් සහ අලුත් වැඩවලට කොහොමද දින දීලා තියෙනවද කොහොමද ඒවල දේවල්
අලුත් වැඩ කියන්නේ ෆිල්ම් දෙකක් ඉස්සරහට එන්න තියෙනවා. ඊට නිවේදිකාවක් විදිහට කොහොමද මාව බලන්න පුළුවන් වෙයි. I think ඉස්සරහට තව ඩ්‍රාමා දැන් අපි රූගත කරලා තියෙන ඩ්‍රාමා කීපයකුත් තියෙනවා. තාම ඒවා ආවේ නැහැ. ඉතින් ඒද දන්නෙත් නැහැ. ඉතින් දන්නේ නැද්ද ඉතින් අපේ ෆීල්ඩ් එකේ හැටි. නමුත් මං හිතාගත්ත දෙයක් තමයි දැන් පුතා ලොකුයිනේ. දැන් යාට තේරෙනවා. තනියම වැඩක් කරගන්න පුළුවන් එයාට. මම එයා තනියම දෙයක් කරගන්න කල් තමයි මම මේ ගෙදර මගේ කාලය යොමු කරේ. දැන් මම ඉස්සරහට ගොඩක් වැඩ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එනේ හොඳ කියන්නේ මට පුළුවන් කරන්න පුළුවන් සීමාවේ තියෙන වැඩ මම බාර ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගොඩක් බිසි වෙන්න. පැය 24 48 72 එක දිගට වැඩ කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතන්නේ අපිට පුළුවන් විදිහට අපි ටිකක් වැඩිපුර ජීවිතය ගැන කතා කරන්න අපිට හැකියාව ලැබුණා. හිතේ තියෙන දේවල් කියුණාද? කිව්වද අපිට? තියෙන දේවල් ගොඩක් තියෙනවා කියන්න. මේවයි සමහර මං ඇත්තටම දුක කියන දේ මාකට් කරලා නැහැ. ෆස්ට් ටයිම් තමයි මේ දේවල් කිව්වේ. මම කවදාවත් මගේ ජීවිතයේ ඇතුළාන්තේ මම කොතනකවත් කියලා නැහැ. මම ඒක හිතුවේ නෙගටිව් එකක් විදියට. මම හැම වෙලේම කොච්චර ප්‍රශ්න තිබ්බම පොසිටිව් විදියට මම හිතන කෙනෙක්. මම කවදාවත් එහෙම කිව්වේ නැහැ. හැබැයි මම මේක මේ වාගේ channel එකේ මම කිව්වේ මිනිස්සු මාව පහුගිය කාලේ දැක්කේ හරි විදියට. හරි අමුතු විදියට. මෙයා නිකම් මෙයා නිසා ප්‍රශ්න ඇති කරගත්තා. මෙයා තමයි මේ වැරදි හැම දෙයකම කියන තැන තමයි මට ඇඟිල්ල දික් කරා. හැබැයි මගේ ජීවිතේ කතාව දැනගෙන හිටියා නම් හැමෝම දැන් දන්නවා නම් හැමෝම කවුරුත් මට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මෙයා පුදුම කියන්නේ මට මෙහෙම මේ පොඩි පැයක් ඇතුළත මගේ ජීවිත කතාව කියන්නත් බෑ. මට කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම පොඩ්ඩක් කිව්වේ මම කියන්නේ ඇත්තටම ගොඩක් දුක් විඳපු කෙනෙක්. තවත් දුක් විඳින්න ඕනි කෙනෙකුත් නෙමෙයි. මට මේ ඇති මේ යන ගමන. හරියක් එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි ආවට මගේ ආරාධනය පිළි අරගෙන. මොකද අපි මේ පළවෙනි ඩිස්කෂන් එකේ ඔයා තමයි මම ඔයාලට ආරාධනා කරේ. මොකද ඒ විශ්වාසයත් එක්ක ඔයා හැම අවස්ථාවකදීම නෑ බෑ කියන්නේ නැතු වෙන නිසා මගේ වැඩවලට. ඉතින් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉදිරි දවසක ආයේ මුණ ගැහිලා ජීවිතය ගැන කතා කරමු. එහෙනම් සියලු කටයුතු සාර්ථක වේවා කියලා නැවත කියනවා. ආයිබෝන් ඔයාලට. එහෙනම් අපි අද කතා කරපු කාරණය සහ මේ ජීවිතය ගැන කතා කරන දේවල් තව ඉස්සරහටත් මේ විදිහට ඔයාලා ආදරය කරන පිරිසක් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන් කීපයක් ඉස්සරහට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩසටහන අවසන් කරනවා. හැමදිනාටම යහපත් හෙට දවසක්.